ආයිබෝවන් හරි. එතකොට අද අපි කතා කරන්න යන්නේ කොහොමද සංයුක්ත ඝන වස්තු වල පෘෂ්ඨ වර්ගඵලය හොයන්නේ කියලා. හරි. එතකොට දැන් අපි අපේ කලින් වීඩියෝ එකේ අපි කතා කරා එක එක ඝන වස්තු අරගෙන කොහොමද මේ එක එක ඝන වස්තු වල පෘෂ්ඨ වර්ගඵලය අපි තනි තනියෙන් හොයන්නේ කියලා. එතකොට මෙන්න මේ සංයුක්ත ඝන වස්තු වල පෘෂ්ඨ වර්ගඵලය කියන මාතෘකාවට ආවම ඒකෙදි කරන්නේ අපි දැන් අර කලින් කතා කරපු එක එක තනි ඝන වස්තු අරගෙන ඒවා එකිනෙකට කම්බයින් කරලා එක එක විදි හදනවා එක එක ෂේප්ස් හදනවා ඒ වගේ දේවල් හදලා ඒ සම්පූර්ණ සංයුක්ත ඝන වස්තුවේ පෘෂ්ඨ වර්ගඵලය හොයන එක ගැන තමයි අද අපි කතා කරන්නේ. එතකොට දැන් මේක කතා කරන එකේ වැදගත්කම වෙන්නේ බොහෝ වෙලාවට ඔයාලගේ පේපර්ස් වල එන්නේ මෙන්න මේ විදිහට සංයුක්ත ඝන වස්තු දීලා ඒකේ වර්ගඵලය හොයන්න තමයි ගොඩක් වෙලාවට පේපර් වල එන්නේ. රයිට්. එතකොට දැන් අපි එකපාරම සංයුක්ත ඝන වස්තු වල පෘෂ්ඨ වර්ගඵලය හොයනවා කියන මාතෘකාවට යන්න කලින් අපි කලින් නවත්වන්නේ ඝන වස්තු වල පෘෂ්ඨ වර්ගඵලය හොයලා ඒකේ අපිට තව එකක් කතා කරන්න තියෙනවා අපිට කේතුවේ පෘෂ්ඨ වර්ගඵලය සෙවීම ගැන කතා කරන්න ඕනි. ඒක කතා කරලා ඉවර වෙලා අපි යම් සංයුක්ත ඝන වස්තු වල පෘෂ්ඨ වර්ගඵලය සෙවීම ගැන මාතෘකාවට. මොකද මේ කේතුව සම්බන්ධ කරලා තමයි ගොඩක්ම ඔයාලගේ පාස් පේපර්ස් වලින් ගණන් දීලා තියෙන්නේ. ඒ සහ ඉස්සරහටත් ඒකෙන් ගණන් එන්න මෙයා අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒ නිසා දැන් කේතුව කියන එක ගොඩක් වැදගත්. ඒ නිසා අපි කේතුව කතා කරලා ඉවර වෙලා අපි යන් සංයුක්ත ඝන වස්තු වල පෘෂ්ඨ වර්ගඵලය හොයනවා කියන මාතෘකාවට. රයිට්. එතකොට කලින් සතියේ නවත්තපු තැනින් ලියා ගන්න කේතුව කියලා. අපි අද ඉස්සෙල්ලාම කේතුව ගැන කතා කරලා ඉමු. රයිට්. කේතු. කේතු කොහොම ඔයාලා දන්නවා ඔයාලා මතක් වෙන්න ඕනි කේතු කියන අර බර්ත්ඩේ වලට අර ඔළුවට දාගන්න කට්ටිය අර මේවා අන්න ඒක තමයි ඒ වගේ එකක් තමයි කේතුව කියන්නේ. රයිට්. මේ තියෙන්නේ කේතුව. හරි. ඔයාලා කේතුව දන්නවා ඕලෙවල් පන්ති වල කතා කරලා තියෙනවා. කවුරු හරි මතක නැති කෙනෙක් ඉන්නවා නම් මෙන්න මේ වගේ ෂේප් එකකට තමයි ඔයාලට පේන ඇති. මෙන්න මේ වගේ ෂේප් එකකට තමයි කේතුවක් කියන්නේ. මේකේ මෙන්න මේ විදිහට අර මේ වටේ පෘෂ්ඨයක් තියෙනවා. ඊට පස්සේ යටින් වෘත්තාකාර මුහුණක් තියෙනවා. එච්චරයි තියෙන්නේ. ඔන්න ඔය දෙකේ එතකොට දැන් මේකේ පෘෂ්ඨ වර්ගඵලය හොයනකොට අපි මේකේ පෘෂ්ඨ වර්ගඵලය ඉස්සෙල්ලා හොයනවා. ඊට පස්සේ අපි මේ යටේ පෘෂ්ඨ වර්ගඵලය වෙනම හොයනවා. මේ දෙක එකතු කරලා අපි මේකේ සම්පූර්ණ පෘෂ්ඨ වර්ගඵලය ගන්නවා. හරි. අපි එකින් එක කතා කරමු කොහොමද මේ වගේ පෘෂ්ඨ වර්ගඵලය හොයන්නේ කියලා. රයිට්. එතකොට කේතු කියන්නේ මගෙත් එක්ක වැඳගත්තත් කමන්නේ. මෙන්න මේ වගේ ෂේප් එකක් තමයි කේතුව කියන්නේ. හරි. මේ යට තියෙන්නේ වෘත්තාකාර මුහුණක්. හරි. එතකොට මෙන්න මේ කේතුව හරි මේ කේතුව සමන්විත වෙලා තියෙන මේවා දෙක. හරි මම අරගෙත් පෙන්නුවා ඔයාලට මොකද්ද මේ වක්‍රාකාර පෘෂ්ඨයක් තියෙනවා. අනිත් එක තමයි මේ වෘත්තාකාර පෘෂ්ඨය. ඒ කියන්නේ මේ වෘත්තාකාර මුහුණක් යට මුහුණ. හරි. අපි මේ දෙක වෙනම දැකමුකෝ. හරි. මෙන්න බලන්නකෝ ඊට කලින් දැන් ඔන්න ඔයාලා වෘත්තාකාර මුහුණ තරම් දන්නවා. මම ඔයාලට තේරුම් කරන්න පොඩි පතරොන් කෑල්ලක් කපාගෙන හිටියා. මෙන්න මේ බලන්නකෝ. මෙන්න මේ තියෙන කේතුව. හරි. මෙන්න මේ කේතුව හැදිලා තියෙන්නේ මෙන්න මේ වගේ කේන්ද්‍රික ඛණ්ඩයකින්. රයිට්. මෙන්න මේ වගේ කේන්ද්‍රික ඛණ්ඩයක්. ඒ කියන්නේ සම්පූර්ණ වෘත්තයක් නෙවෙයි. මේ විදිහට කෑල්ලක් කපලා අයින් කරාම අපිට මතකනේ. ඔයාලට අපි කිව්වා කේන්ද්‍රික ඛණ්ඩයක් කියලා. රයිට්. එතකොට මෙන්න මේක මෙන්න මේ විදිහට නමලා මෙන්න මේ දෙක මෙන්න මෙහෙම එකතු වුණාම තමයි මෙන්න මේ විදිහට කේතුවක් හැදෙන්නේ. හරි. දැන් මේකේ කේතුවේ දැන් අරකිනම් දැන් මට ඔයාලට මෙහෙම මේ පතුල පෙන්වන්න තිබුණා. මේක නම් පතුලක් පෙන්වන්න තිබුණා. දැන් මේකේ පතුලක් තියෙනවා කියලා හිතා ගන්න. හරි. වෘත්තාකාර පතුලක් තියෙනවා කියලා හිතා ගන්න. හරි. මේක මෙහෙම හරියටම මේකට සම්බන්ධ වුණා කියලා හිතා ගන්න. හරි. මේක උන මේකට සම්බන්ධ වුණා. එතකොට මෙන්න මේ විදිහට වෘත්තාකාර මුහුණක් හැදෙනවා. එතකොට ඔන්න දැන් අර මම කියපු කේතුවේ මුහුණක් දෙකම තියෙනවා. එකක් තමයි මෙන්න මේ වක්‍රාකාර පෘෂ්ඨය. අනිත් එක තමයි මෙන්න මේ වෘත්තාකාර පෘෂ්ඨය. මේ වෘත්තාකාර මුහුණත. හරි. එතකොට මෙන්න බලන්න දැන් මේ කේතුව මම මේ කියපු කේතුව දිග ඇරියාම රයිට් දිග ඇරියාම එන්නේ මෙන්න මේ වගේ ෂේප් එකක්. හරි. තේරුණාද? මේකම මෙහෙම කරාම තමයි කේතුව හැදෙන්නේ. හරි. එතකොට දැන් මම මෙන්න මේ කේතුවත් එහෙම දිග ඇරියා කියලා හිතාගෙන මම මේක අඳිනවා මෙන්න මේ විදිහට. හරි. අපි වක්‍රාකාර පෘෂ්ඨය දන්නවනේ. මෙන්න මේ විදිහ එකක් දැන් මම ඔයාලට පෙන්නුවා වගේ. රයිට්. මෙන්න මේ විදිහ එකක් තියෙනවා. හරි. මෙන්න මේ වටේ පෘෂ්ඨය. ඊට පස්සේ ඒකට එකතු වෙනවා මොකද්ද? අර අඩිය තිබ්බ වෘත්තාකාර මුහුණ. ඒ කියන්නේ මෙන්න මේ මුහුණ.
right මේ තියෙන්නේ මොකක්ද එතකොට මේ තියෙන්නේ මෙන්න මේ හේතුව කෑලි දෙකකට ගැලවුවට පස්සේ කෑලි දෙකකට කියන්නේ මේ හේතුව දිගෑරියා හරි මේක නමලා යටින් අරගෙන වෘත්තය ඇලවුව ගමන් මෙන්න මේ හේතුව හැදෙනවා right එතකොට අපි හිතමු මම මෙන්න මේ ගත්ත හේතුවේ අරය r කියලා හරි මෙන්න මේ මෙතන ඉඳන් මේ යට තියෙන වෘත්තේ අරය r කියලා right එතකොට ඔයාලට තේරෙන්න ඕන දැන් එතන අරය r කියන්නේ මම කියන්නේ මෙන්න මේකේ right මෙන්න මේකේ අරය r කියලා කියන්නේ එහෙනම් මෙන්න මේ වෘත්තාකාර මුහුණතේ අරය r වෙන්න ඕන. හරි මේකේ අරය r වෙන්න ඕන. right. ඊට පස්සේ අපි දාගමු මෙහෙම. මෙන්න මේ උස අපි දාගමු h කියලා. හරි. ඊට පස්සේ මෙන්න මේ ඇල උස අපි දාගමු l කියලා. right. ඇල උස දාගමු අපි l කියලා. දැන් අපි මෙන්න මේ කේතුවේ පෘෂ්ඨ වර්ගඵලය හොයනවා නම් ඔයාලට තේරෙන්න ඕනේ මේක මේ කේතුව හැදලා තියෙන මේකෙන් සහ මේකෙන් නම් right මේකෙන් සහ මේකෙන් නම් අපි මේකේ පෘෂ්ඨ වර්ගඵලය හොයන්න හරි මේකේ සම්පූර්ණ පෘෂ්ඨ වර්ගඵලය හොයන්න අපි මෙන්න මේකේ පෘෂ්ඨ වර්ගඵලය හොයලා මේකේ පෘෂ්ඨ වර්ගඵලය වෙනම හොයලා ওই දෙක එකතු කරාම අපිට පුළුවන් නේද මෙන්න මේ සම්පූර්ණ කේතුවේ පෘෂ්ඨ වර්ගඵලය හොයන්න right ඔක තේරෙන්න ඕන දැන් අපි ඒක තමයි මේ කරන්න යන්නේ අපි මේක වෙනම හොයනවා අරක වෙනම හොයනවා දෙක එකතු කරාම අපිට එනවා මෙන්න මේ සම්පූර්ණ කේතුවේ පෘෂ්ඨ වර්ගඵලය හරි එතකොට මේ බලන්නකෝ මම මේ කිව්ව ඇල උස l ඇල උස කියන්නේ මොකද්ද මෙන්න මේක හරි r කියන්නේ මෙන්න මේ කැලේ මේ අරේ මේ යට වෘත්තාකාර මූණ තියෙන්නේ හරි l කියලා කියන්නේ මම දැන් මෙන්න මේ උඩ ශීර්ෂයේ ඉඳලා කේතු ශීර්ෂය කියලා කියන අපි මේ උඩට හරි කේතුවේ ශීර්ෂයේ ඉඳලා මෙන්න මේ පහළට තියෙන උස හරි ඒ කියන්නේ මෙන්න මේ කෑල්ලනේ බලන්නකො මෙන්න මෙහෙම කේතුව හැදුවාම මෙන්න මේ මෙතන ඉඳලා මෙතෙන්ට තියෙන උස තමයි මේ L කිව්වේ එතකොට ඔයාලා බලන්න මේ මෙන්න මේ උස තමයි මම L කියලා මාක් කරලා තියෙන්නේ මේක මෙන්න මෙහෙම දිගෑරියාම මෙන්න මේක නේද L මෙන්න මේ කේන්ද්‍රයේ ඉඳලා මෙතෙන්ට තියෙන දුර තමයි L ඒ කියන්නේ මේ කේන්ද්‍රික ඛණ්ඩයේ R නැත්නම් අරය තමයි L R කියලා ගන්න බෑ හේතුව මොකද්ද දැන් අර වෘත්තාකාර මුහුණතට අපි R කියන එක දීලා තියෙන්නේ හරි මේ තියෙන්නේ දැන් මේ වෘත්තයට අපි R දීලා තියෙන්නේ හරි ඒ දිගම නෙවෙයිනේ මේක වෙනස් දිගක් නේ එහෙනම් අපි මේකේ මෙන්න මේ කේන්ද්‍රික ඛණ්ඩය අරයට අපි R කියලා දෙන්න බැරි නිසා අපි ඒකට L කියලා දෙමු හරි R කියලා දෙන්න බැරි නිසා සහ අපි මෙතන උසට L කියලා ගත්ත නිසා right දැන් හරි ඔයාලා තේරුණානේ මේක කොහොමද එල්ලුනේ කියලා මේ කියනවනේ හරිනේ සරලව ආයෙ කියන්නම් මම තේරුම් නැති කෙනෙක් ඉන්නවනම් මෙන්න මේ ටික තමයි මේක දුර තමයි එල්ලුනේ මේක දිගෑරියාම මේක එල් එක හරි දැන් මම කියවනේ මේකේ පෘෂ්ඨ වර්ගඵලය වෙනම හොයලා මේකේ පෘෂ්ඨ වර්ග වෙනම හොයන්න යන්නේ හරි එතකොට මේ ඇවිල්ලා මොකද්ද මේක කේන්ද්‍රික ඛණ්ඩයක් එතකොට මම කේන්ද්‍රික ඛණ්ඩයක පෘෂ්ඨ වර්ගඵලය හොයන හැටි කලින් කියලා දෙනවා අපි දැන් මෙතන කෝණය දන්නේ නැති නිසා අපි මේකට ගමු තීටා කියලා තීටා කෝණයක් කියලා ගමු. මේක තීටා කෝණයක් නම් අපි මේකේ පෘෂ්ඨ වර්ගඵලයට ලියාගමු. right? ඒ සමානයි මම මේ දෙකටම ලියන්න යන්නේ. මේකට අපි දාගමු මෙහෙම. හරි? ඒක සමානයි කියලා ලියාගන්න. එහෙනම් ඒ සමානයි අපි ඉස්සර මේකට ලියමු. තීටා බෙදීම 360. මේක මම කලින් කරා. හරි? 360 සම්පූර්ණ වෘත්තයක නම් 5r වර්ගය මේකට අපි 360න් තීටා දාලා තියෙන නිසා මේක ඒ වගේ මේක තීටා කියලා ලියාගන්න එහෙම හරි මේකට අපි දාගමු 5r වර්ගයනේ හරි මේකට දාගමු 22 යට හදන්න 5r වර්ගයම දාගමු අපි 5 හරි r වර්ගය දන්න සම්පූර්ණ වෘත්තයකට කොහොමද දාන්නේ සම්පූර්ණ වෘත්තයකට නම් අපි ඒත් දාන්නේ 5r වර්ගය හරි එතකොට මෙන්න මේ සූත්‍රයෙන් අපිට කෙලින්ම ගන්න පුළුවන් දැන් මේකේ කැලේ හුව අර කැලේ හුව මේකේ හුව මේකෙන් කෙලින්ම ගන්න පුළුවන් අපිට කේතුවක පෘෂ්ඨ වර්ගඵලය ප්‍රශ්නේ තියෙන්නේ ගොඩක් ගණන් වල ඔයාලට එන ගණන් වල මෙන්න මේ තීටා දෙන්නේ නැහැ හරි එහෙනම් අපි මෙන්න මේ තීටට මොකක් හරි සූත්‍රයක් ලියා ගන්න ඕන හරි තීටා සම්බන්ධ කරලා මොකක්ම හරි සූත්‍රයක් ලියා ගන්න ඕන ඒක ලියාගෙන ඉවරලා අපි මේ තීටා වෙනුවට ඒක එතට දාපු ගමන් අපිට තීටා වල ප්‍රශ්නේ මග ඇරෙනවා හරි එතකොට අපි බලමු කොහොමද දැන් මේ තීටා වලට සූත්‍රයක් ලියාගන්නේ කියලා. මම මේක මේ බෙදනවා මෙහෙන් මේ අඳුර ගන්න ලේසි වෙන්න.
මෙහා එන්න. හරි. දැන් මේකෙන්ම බලන්නකො. මෙන්න බලන්න මම මේ කලින් කිව්වා මෙන්න මේ දෙක මෙහෙම එකතු කරාම මෙන්න මේ පාර දුර L මේ යටින් හැදෙනවනේ වෘත්තාකාර මූණතක්. මෙන්න මේ අඩිය හැදෙන වෘත්තාකාර මූණතක්. ඒක තමයි අර තියෙන්නේ. හරි. එතකොට මේ බලන්න ඔයාලට මෙන්න මේක තේරෙන්න ඕනේ. මෙන්න මෙතන ඉඳන් මෙන්න මේ තියෙන දුර right මෙන්න මේ තියෙන දුර මෙන්න මේ කේතුව හැදුවට පස්සේ ඒක නේද මෙන්න මේ යට වෘත්තේ හදන්නේ. යට වෘත්තේ හදන්නේ මෙන්න මේ තියෙන වට කෑල්ල. මෙන්න මේ වට කෑල්ල තමයි ඒක තමයි මෙහෙම නැමුණ ගමන් මේක හදන්නේ. එහෙම නැත්නම් තවත් විදිහකට කිව්වොත් මෙන්න මේ යට තියෙන වෘත්තයේ පරිධිය. එහෙම නැත්නම් මේ යට තියෙන වෘත්තයේ වටේ දිග සමානයි නේද? මෙන්න මේ කේන්ද්‍රික ඛණ්ඩයේ තියෙන මෙන්න මේ දුරට. මෙතන ඉඳන් මෙතෙන් තියෙන දුරට. හරි? යට තියෙන වෘත්තයේ සම්පූර්ණ වටේ දිග. එහෙම නැත්නම් පරිධියට සමාන වෙනවා මේක දිග ඇරියම තියෙන දුරට. හරි? ඒක මම මේ රූප සටහනෙන් පෙන්නුවොත් ඒ කියන්නේ මෙන්න මේක එකක් නේද? මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන දුර සමාන වෙනවා මෙයාගේ වටේ දිගට. එහෙම නැත්නම් පරිධියට. right. එහෙනම් අපි මෙන්න මෙයාගේ මේ චුට්ටට අපි ලියාගමු සූත්‍රයක්. හරි? ඒක කොහොමද ලියන්නේ? ඒක අපිට ලියන්න පුළුවන් මෙහෙම. ඒකත් 360 තීටම තමයි. හරි? හරි? අතන අපි වර්ගඵලයට තමයි 5r වර්ගය ලියන්නේ. right? අපිට මෙතන ලියන්න පුළුවන් එහෙනම් සාමාන්‍යයෙන් අපි පරිධිය ලියමු. පරිධියට දාන සූත්‍රය තමයි 2πr. හරි? 2πr මෙතන r දාමුත් එහෙම වැඩේ හරියන්නේ නැහැ. හේතුව මොකද්ද? මෙයාට r නෙමෙයි තියෙන්නේ. l තියෙන්නේ. එහෙනම් අපි මෙතනට r නෙමෙයි දාගන්නේ l දාගන්න. සමාන වෙනවා මොකටද? අරකේ වටේ දිගට. ඒකේ වටේ දිගට මෙහෙම 360 l ලියන්න ඕනේ නැහැ. සම්පූර්ණ එකක්. එහෙනම් ඒකට අපි දාගන්නවා 2πr කියලා. මෙන්න දැන් සූත්‍රය. හරි? දැන් මෙන්න අපි තීට දාලා සූත්‍රයක් ලියාගෙන තිනවා. දැන් අපි මේ තීට තනි කරගත්තා නම් අපිට පුළුවන් ඒක හරියට ගිහලා තීට වෙනකොට දාන්න. හරි. දැන් මම මේ පැත්තේ තීට තනි කරගන්නවා. මෙහෙම තීට තනි කරගන්න පුළුවන්. මෙන්න මෙහෙම. හරි? මේක අපි මම තීට විතරක් ලියා ගන්නවා. සමානයි. හරි? මම මේ පැත්තේ තියෙන 2πr මෙහෙම තියා ගන්නවා. මේ ගුණ කිරීම 2πl කියන එක මෙහෙට ආවම බෙදීම 2πl එකක් වෙනවා. හරි? මේ බෙදීම 360 උඩට ගියාම ගුණ කිරීම 360ක් වෙනවා. මෙන්න මේ විදිහට. දැන් අපි මේක ටක් ගාලා අපිට ලේසිම සුළු කරගන්න පුළුවන්. මේ 2π ට 2π කැපෙනවා. හරි? එතකොට මෙතන එනවා ආයෙ මොකක් කැපෙන්නේ නැහැ. තීට සමානයි. හරි? r ගුණ කිරීම 360 කියන්නේ 360යි r බෙදීම දැන් තීට කියන්නේ 360යි r බෙදීම l. එහෙනම් දැන් අපිට පුළුවන් මේ තීට වෙනකොට ඔක දාගන්න. දැන් මෙහෙම තීට පැටලෙනවානේ. මම ඔක ලියා ගන්නම් මෙහෙම. සමානයි. අපි මේ තීටම ගමු එළියට. right? තීට එළියට ගත්තා කියන්නේ 360 තනි කරගමු. එහෙනම් අපිට ලියන්න පුළුවන් 360 උඩ 1යි කියලා. ගුණ කිරීම හරි? 5r වර්ගයේ එහෙමම තමයි. මේ තියෙනවනේ. මෙතන බලන්නකො. 5r වර්ගය කියලා ලියන්න බෑ. 5l වර්ගය කියලා තමයි ලියන්න වෙන්නේ මේ. right? ඇයි 5l වර්ගය කියලා ලියන්න හේතුව අපි මෙතන මේක ගත්තේ l කියලා. නේද? 5l වර්ගය. right? ඊට පස්සේ 5l වර්ගය කියලා ලිව්වා. 5l වර්ගය කියලා ලිව්වා. දැම්මා. right? 5r වර්ගය. දැන් බලන්නකො. තීට මෙතන තියෙනවා. දැන් අපිට පුළුවන් මෙන්න මේ තීට වෙනුවට මෙන්න මේ කෑල්ල දාගන්න. හරි. තීට වෙනුවට දාගමු මෙන්න මේක. මොකද්ද? 360යි r බෙදීම n. 360යි r බෙදීම දැන් ගුණ කිරීම 1යට 360යි හරි ගුණ කිරීම 5l වර්ගය එහෙම දාගමු 5l වර්ගය ධන 5r වර්ගය හරි දැන් මුකුත් අවුලක් නැහැ මෙන්න මේවා මේ 360ට මේ 360 කපන්න පුළුවන් මේ l ට මෙතනින් එකක් කපන්න පුළුවන් හරි දැන් අර පැත්තෙන් කපන්න දෙයක් නැහැ අපිට ලියා ගන්න පුළුවන් මෙන්න මෙහෙම මොකද්ද r මෙතන ගියා 5l r කියලා ලියා ගන්න පුළුවන් 5rl කියලා ලියාගමු 5rl නේ
5rl. යට මොකුත් නැහැ ධන 5r වර්ගය. දැන් අපිට එනවා මේක අපිට මේ 5r පොදුයි. 5r පොදුයි. අපිට මොනවා 5r එළියට ගන්න. මෙන්න 5r එළියට ගන්න. right. l ධන මෙයාගේ r එළියට ගන්න පුළුවන්. මෙන්න මේක තමයි කේතුවක පෘෂ්ඨ වර්ගඵලය හොයන සූත්‍රය. හරි. ඒකෙන් ගන්නත් පුළුවන් මේකෙන් ගන්න පුළුවන් මේ දෙකම මේව මතක තියාගන්න එපා නිකන් මතකේ ඔළුවේ නිකන් මෙමරි ෆුල් කරගන්න එපා මොකද ඉස්සරහට තව ඔයාලගේ මෙමරියට දාගන්න ගොඩක් දේවල් තියෙනවා මේව ගොඩනගාගෙන ආන්න කොහොමද මතක තියාගන්න හරි මේ බලන්න මෙතන මෙහෙම දෙයක්ත් ඔයාලට මතක තියාගන්න පුළුවන් මේ මෙන්න මේ 5r වර්ගයෙන් ආවේ මොකද්ද මෙන්න මේ 5r වර්ගයෙන් ආවේ මෙන්න මේ වෘත්තාකාර මුහුණේ පෘෂ්ඨ වර්ගඵලය මෙන්න මේ 5rl වලින් ආවේ මොකද්ද මෙන්න මේ වක්‍ර පෘෂ්ඨය ගත්තත් මෙන්න මේ කේතුවේ තියෙන වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය. හරි. මේක 5rl මේක 5r වර්ගය ආවා. ඔය දෙක එකතු කරාම අපි සුළු කරලා ගත්ත මෙන්න මේ වගේ සූත්‍රයක්. හරි. මේ ටික මතක තියාගන්න. මම ලියා ගන්නකො ටයිම් එකක් දෙන්න වීඩියෝ පෝස්ට් කරලා ලියා ගන්න පුළුවන් නේ. හරි. මේ ටික ලියාගෙන සුළු කරලා බලන්න මේ ටික ඔළුවට දාගන්න. හරි. එතකොට කේතුවේ කතාව ඔච්චර මේක හරිම වැදගත් කේතුව. ප්‍රැක්ටිස් කරලා හරියට තේරුම් අරගෙන ලියා ගන්න. මොකද කේතු සම්බන්ධ කරලා ගොඩාක් ප්‍රශ්න ඇවිල්ලා තියෙනවා සහ ඉස්සරහට එයි කියලා එක්ස්පෙක්ට් කරනවා. එහෙනම් දැන් යම් අද අපේ අලුත් මාතෘකාවට සංයුක්ත ඝන වස්තුවද පෘෂ්ඨ වර්ග බල. හරි මේකෙදි මම අර කලින් කිව්වා වගේ මුකුත් අපිට අලුත් තීර කාරණා කතා කරන්න නැහැ. හරි තියෙන්නේ ඔය කතා කරපු ගණක ගන්න කාබ පිරමීඩ චතුස්තල ඔය වගේ දේවල් භාවිතා කරලා ඒවා කම්බයින් කරාම කොහොමද පෘෂ්ඨ වර්ග ඵලය එන්නේ කියන එක ගැන කතා කරා. හරි. හරි. එතකොට මම අර කලින් වගේ මම අඳින වෙලාවට ගාන ඩිස්ප්ලේ කරන්න try කරනවා. ඒ විදිහට එතකොට ඒකෙන් බලා ගන්න පුළුවන්. තම ඩිස්ක්‍රිප්ෂන් එකෙත් PDF එකේ link එක දාලා තියෙනවා. ඒක ඔයාලට මම access දීලා තියෙනවා download කරගන්න. හදලා බලන්න ගණන් ටික. ගණන් හදලා තරමට practice වෙලා මෙයා වෙනවා කටපාඩම් කරන්න එපා. right. බලමුකෝ අපේ පළවෙනි ගාන. පළවෙනි ගාන මෙන්න මෙහෙම එකක් තියෙනවා. එදුණා. මෙන්න මේ කේතුවක් තියෙනවා මෙන්න මේ කේතුවට සම්බන්ධ කරලා තියෙනවා මෙන්න මේ විදිහට අර්ධගෝලයක් හරි කේතුවට මෙන්න මේ විදිහට අර්ධගෝලයක් සම්බන්ධ කරලා තියෙනවා එතකොට අපිට මේ කේතුවේ උස දීලා තියෙනවා 48 සෙන්ටිමීටර් කියලා හරි මෙන්න මේ කේතුවේ උස දීලා තියෙනවා අපිට 48 සෙන්ටිමීටර් කියලා හරි මේක හරිය ගඳ ගන්න 48 සෙන්ටිමීටර් මම රූපේ දාන නිසා අවුලක් නැතිව ඔයාලා දෙකෙන් බලන්න ගන්න. මේකේ ඇලෝස් දීලා තියෙනවා කීයද? 50යි සෙන්ටිමීටර් කියලා. දැන් මෙන්න මේකේ පෘෂ්ඨ වර්ගඵලය හොයන්න තමයි කියන්නේ. හරි. එතකොට මේ කියන්නේ මොන වගේ එකක්ද? මෙන්න මේ වගේ එකක්. මෙන්න මේ කේතුවක් තියෙනවා. මෙන්න මේකට මෙන්න මේ විදියට මෙන්න මේ විදියට හයි කළ අර්ධගෝලයක් මෙන්න මේකේ පෘෂ්ඨ වර්ගඵලය හොයන්න කියන්නේ. එතකොට දැන් කලින් එකට වඩා මොනවද මේකේ අලුතෙන් ඉගෙන ගන්න තියෙන්නේ? කලින් එකේ මෙහෙමනේ. දැන් කලින් අපි ඝන වස්තු ගැන කතා කරද්දී දැන් අපි අර්ධගෝලය ගමු. හරි? අර්ධගෝලයේ අපි කතා කරනකොට මෙන්න මේ විදිහට මේ වක්‍ර පෘෂ්ඨයත් හොයලා ආයෙ මේ පෘෂ්ඨෙත් හෙව්වනේ. මේ පෘෂ්ඨයේ එක හොයලා ඒක එකතු කරලා ආයෙ මේකෙත් හොයලා ඒකත් එකතු කරා. කේතුවේ මේ වෘත්තාකාර මුහුණතෙත් හොයලා මේකෙත් හොයලා දෙක එකතු කරා. දැන් මේ බලන්න මේ දෙක මෙහෙම එකතු කරාම right මෙන්න මේ වෘත්තාකාර මුහුණ දෙක ආය අපි හදන්න ඕනේ නැහැ. හේතුව මොකක්ද මේ පෘෂ්ඨ වර්ගඵලය කියන්නේ? පෘෂ්ඨ වර්ගඵලය කියන්නේ මෙන්න මේ දැන් මේ වටේ මේවා කරන වර්ගඵලය. එතකොට මෙන්න මේ වෘත්තාකාර මුහුණ දෙක අවශ්‍යද? නැහැ. එතකොට මෙන්න මේ දෙකේ විතරක් අපිට
සම්පූර්ණ වර්ගඵලය හොයාගත්තා නම් හොඳටම ඇති. හරි. එහෙනම් ඒක තමයි මෙන්න මේ සංයුක්ත ඝන වස්තුවේ පෘෂ්ඨ වර්ගඵලය හොයද්දී වෙනස් වෙන්නේ. හරි. දැන් මතකයිනේ කේතුව බලා ගන්නකො කලින්. එතකොට කේතුවේ මම පෙන්නුවා 5rl ධන 5r වර්ගය. 5r වර්ගයෙන් නම් අපි අර වෘත්තාකාර මූලයේ තමයි වර්ගඵලය හෙව්වේ. දැන් 5 මේකේ හොයන්න වෙන්නේ අපිට මේ වක්‍ර පෘෂ්ඨය විතරයි. එහෙනම් මොකද්ද? අපිට දාන්න වෙන සූත්‍රය තමයි 5rl. බලමු අපි දන්නේ මොනවද කියලා. හරි. 5 දන්නවනේ. 5 කියන්නේ 22 යට 7යි. right. r දන්නවද මේ? මෙතෙන් මෙතෙන්ට r දන්නේ නැහැ. r වල පොඩි ප්‍රශ්නයක් තියෙනවා. l නම් දන්නවා 50යි සිටින්නේ. හරි. එහෙනම් ඉස්සෙල්ලම අපිට කරන්න වෙන්නේ මොකද්ද? අපිට ඉස්සෙල්ලම r හොයාගන්න වෙනවා. හරි. කොහොමද r හොයාගන්නේ? මේ බලන්න. මෙතන තියෙනවා මේ ඍජු කෝණී ත්‍රිකෝණයක්. එහෙනම් ටක් දාලා මේකට අපි දන්නවා පයිතගොරස් දානවා. මෙන්න ඍජු කෝණී ත්‍රිකෝණයක් තියෙනවා. හරි. මේ පැත්තට සෙන්ටිමීටර් 50යි. හරි. මේ පැත්තට සෙන්ටිමීටර් 48යි. දැන් කොහොමද? අපි දාමු මේක r කියලා. හරි. එහෙනම් අපි දන්නවා පයිතගොරස් කර්ණයේ වර්ගය කියන්නේ මම මෙතනින් හොයලා පස්සේ මෙතනින් හොයනවා 50 වර්ගය සමාන වෙනවා මේ බලන්න 48 වර්ගය ධන හරි r වල වර්ගය 48 වර්ගය ධන r වල වර්ගය right දැන් අපිට r ගෙවන්න අපි r ගමු මෙහෙට r වර්ගය සමානයි හරි 50 වර්ගය ඍණ 48 වර්ගය දැන් අපි ගමු වර්ග දෙක අතරේ ගන්න පුළුවන් නේද පුළුවන් r වර්ගය සමානයි කොහොමද 50 ධන 48 හරි අපිට එහෙම ගන්න පුළුවන් ඔව් 50 ඍණ 48 r වර්ගය සමානයි 8යි 4යි 9යි මෙතන එනවා දෙකක් නේද හරි එහෙනම් r වර්ගය සමානයි මෙතන කීයද 8යි 16යි 6යි 18 196ක් එනවා හරි එහෙනම් අපිට ගන්න පුළුවන් කීයද r වර්ගය සමාන 196 කියන්නේ r සමානයි 196 වර්ගමූලය 196 වර්ගමූලය අපි දන්නවා 14යි කියලා එහෙනම් මෙතන r අපිට හොයාගන්න පුළුවන් 14යි කියලා මෙන්න මේ විදිහට හොයාගන්න පුළුවන් r සමානයි 14යි විතර මේ මම හිතනවා ඔයාලට පේන්නේ නැහැ මේ යට ලියන එක ඒකයි මම කල්පනා කරේ බලන්න පේනවා නම් නැත්තම් මම අතරින් දැම්මා r සමානයි 14යි හරි මේක මම මේ වෙන් කරලා ලියා ගන්න ඕනේ හරි මෙන්න මේ විදිහට right දැන් අපි r හොයාගත්තා මේක හොයාගත්තා මේ තියෙන r හොයාගෙන තියෙනවා r දාන්න අපි එහෙනම් දැන් දන්නවා අපිට කෙලිම පුළුවන් මේකේ මොකක් හොයන්නද පෘෂ්ඨ වර්ගඵලය හොයන්න හරි මේක එතකොට අපි ලියාගමු මෙහෙම පෘෂ්ඨ වර්ගඵලය සමානයි කොහොමද කේතුවේ වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය හරි කේතුවේ වක්‍ර පෘෂ්ඨ වර්ගඵලයට අපි එකතු කරනවා කේතුවේ වක්‍ර පෘෂ්ඨ වර්ගඵලයට අපි එකතු කරනවා ගෝලයේ වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය ගෝලයේ වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය හරි කේතුවේ වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය හොයන සූත්‍රය මතකයිනේ 5rl හරි අර දැන් ඉතුරු ටික ලියන්න ඕනේ නැහැ හේතුව ඉතුරු ටික ලියුවොත් එහෙනම් අර යට කේතුවේ තියෙන වෘත්තාකාර මූලයක් තියෙනවා දැන් ඒක ආවොත් ප්‍රශ්නයක් නේ right දැන් මේ අපිට ඕනේ මේ වටේ කැලල විතරයි අර මැද කැලල දෙන්නේ නැහැ මේ මලවලා නේ තියෙන්නේ හරි ඔන්න ඕක තමයි දැන් අර සංයුක්ත ඝන වස්තුවේ පෘෂ්ඨ වර්ගඵලය හොයන්නේ වෙනස් වෙයි 5rl ධන ගෝලීය වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය හරි කලින් කතා කරා අපි උඩ කැලල කොහොමද හොයන්නේ 5r වර්ගයෙන් යට කැලල කොහොමද හොයන්නේ 2යි 5r වර්ගයෙන් ඒකටනේ මතක නැද්ද දැන් සම්පූර්ණයෙන්ම මම මේ ගානට අදාළෝනේ මම මේ ඔයාලට මතක් කරන්නේ හරි 2πr වර්ගය තමයි මෙන්න මේ වක්‍ර පෘෂ්ඨ කැලේ වර්ගඵලය හරි උඩ මම කියන අර්ධගෝලය හරි ඊට පස්සේ අර්ධගෝලයේ වෘත්තාකාර මූලය තමයි 5r වර්ගය මේ දෙක එකතු වෙලා අපිට 3πr වර්ගය කියලා
අර්ධගෝලය. හරි? අර්ධගෝලයේ 3πr වර්ගයාගේ උමයි. එතකොට මෙන්න මේ 2πr වර්ගයෙන් තමයි අපිට ආයේ මොකද්ද? මෙන්න මේ 2πr වර්ගයෙන් තමයි ආයේ අතර අර්ධගෝලයේ තියෙන පෘෂ්ඨ වර්ගඵලය. හරි? අර්ධගෝලයේ තියෙන මේ වක්‍රාකාර පෘෂ්ඨයේ වර්ගඵලය. right? ඒක නිසා තමයි මම මෙතන 2πr මෙතන වර්ගය එනවා. හොඳයි. 2πr වර්ගය ගත්තා. දැන් මේක සුළු කරගෙන යන්න තමයි තියෙන්නේ. අපිට පුළුවන් මෙහෙම වැඩක් කරන්න. 5r පොදුයිනේ. 5r එළියට ගමු. දැන් මේ වගේ එක නම් එහෙම ගන්නවට වඩා දැන් වෙනස් වෙන්න පුළුවන්. දැන් මේ ගානේ නම් ප්‍රශ්නයක් නැහැ. මේ ගාන නම් r දෙන්නටම පොදුයි. හරි? l මෙයාට විතරයි තියෙන්නේ. ඒ නිසා මේක සුළු කරලා ගන්න පුළුවන් ටක් ගාලා. මේක නම් ගමු. දැන් ගොඩක් වෙලාවට ඔයාලට මම රෙකමන්ඩ් කරන දේ කේතුයේ වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය කියන කෑල්ල හොයලා පස්සේ මේක හොයලා මේක හොයාගෙන ගිහලා ඒක සුළු කරලා ඉවර වෙලා අරක හොයාගෙන ගිහලා ඒක සුළු කරලා ඉවර වෙලා උත්තරේ ගන්න එකට මම වඩාත් කැමති ඒක පොඩ්ඩක් වර්ධිනව අඩුයි. නමුත් දැන් හරියට තේරුම් අරගෙන හදන කෙනෙක් නම් මේක තමයි හරි ක්‍රමය. හරි? මොකද මේක හැදුවම ඉක්මන් වෙනවා වැඩි. right? අපි හදමු. 5 කියන්නේ 22 යට 7යි ගුණ කරනවා r කීයද අපි r හොයාගත්තා 14යි 14 යට 1 කියලා ලියා ගන්නකො l 50යි මෙන්න පළවෙනි එක මේ කේතුවේ වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය දැන් අපි මේ පැත්තෙන් හොයන්න යන්නේ 2යි 5 කියන්නේ 22 යට 7යි right r වර්ගය කියන්නේ 14 වර්ගය 14 වර්ගය සුළු කරගෙන යන්න තමයි තියෙන්නේ මේකත් ඕනනම් මෙහෙම දාගන්න. 7ට 7 ඒව 1යි මෙතෙන්ට 2යි. හරි? 7ට 7 ඒව 1යි මෙතෙන්ට 2යි. හරි. සුළු කිල්ලක් තමයි තියෙන්නේ. බලන්නකො 22 වාරයක් 2 44යි. 44 වාරයක් 50. හරි? 44 වාරයක් 50 කියන්නේ 440 වරක් 5. පසරක් බින්දය පසරක් අතර 20 බින්දය දෙකක් විතරයි පසරක් අතර 20යි 21යි 22යි හරිද බලන්න 44යි 5යි 400 පසරක් අතර 20 බින්දය දෙකක් විතරයි පසරක් අතර 20යි 21යි 22යි 2200ක් එනවා මෙතන දාන ගන්නවා 2200යි මේ 2200ක් ආවේ මොකේද කේතුවේ වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය මෙතන එනවා මේ දෙවරක් 22 44යි 44 වරක් 14 බලමු 44 වරක් 14 right මෙතන ඉවර කරමු 44 වරක් 14 4ක් අතර 16න් 6 එකක් විතර 4ක් අතර 16 6 1යි 17යි 1ක් 4යි 1ක් 4යි 6යි 4ක් 4න් 1යි එකක් විතර 2යි 2යි 4යි 6යි දෙකක් තිබ්බෝ 616ක් වෙනවා මෙතන 2200යි දාන මෙතන මේ 6 වරක් 2 12න් 2යි එකක් ඉතුරුයි 2යි 1යි 3යි 6 වරක් 2 දැන් 2යි එකක් ඉතුරුයි 2යි 3යි හරි දැන් අපි ඉතුරු කරමු 2යි 3යි 4යි 3432යි වර්ග සෙන්ටිමීටර කියනවා අපිට මේක තමයි මෙන්න මේ සංයුක්ත ඝන වස්තුවේ පෘෂ්ඨ වර්ගඵලය හොයන විදිය. right? ලියා ගන්න ලොකුට වෙලාවක් දෙන්නේ නැහැ. මෙතන මේ දෙක තියෙනවා මේකෙන් දෙවරක් 22 44 44 14 ගුණ කරලා මේ දෙකෙන් ගුණ කරන්න. ඒක තමයි කරේ. මේ හදාගෙන යන්න. right. ඊට පස්සේ හරි. අපි යන දෙවෙනි ගාන. හරි. නවත්තලා ලියා ගන්න පුළුවන් ඒකට වෙලා වෙන අවශ්‍ය නැහැ. හරි. අපි යමු අපේ දෙවෙනි ගානට. මේ ඕනෙල් පන්තිලත් කතා කරපු දේවල් මේවා මේ සිලබස් එකේ මොනම තියෙනවා ඒ නිසා අපි ඒවා කතා කරන්න ඕනේ සහ මේකෙන් අපිට එසේ ක්වෙස්චන් එකක් එනවා. ඒ නිසා මේ දෙවෙනි ඔයාලගේ මේ ප්‍රශ්නයක් එනවා මේ MCQ උත් එනවා. මේ කේතුන පෘෂ්ඨ වර්ගඵලය හොයන්න නෙමෙයි. ඒ නිසා මේ ගොඩක් වැදගත් පාඩමක් ලේසියෙන් ලකුණු ගන්න පුළුවන් පාඩමක් නිසා හරියට මේ
අල්ලගන්න මතක තියාගන්න ඉතින් කරගන්න. අපි බලමු මේ දෙවෙනි එක. මේ බලන්නකො දෙවෙනි එක ධනකයක් දීලා තියෙනවා මෙන්න මේ විදිහට. right. මේව ධනකයක් දීලා තියෙනවා. ධනකයට සෙට් කරලා තියෙනවා. right. ධනකයට සෙට් කරලා තියෙනවා පිරමීඩයක්. ගණකයට මේ විදිහට පිරමීඩයක් සෙට් කරලා තියෙනවා. මෙන්න මේ ගණකයේ දීලා තියෙනවා මේක ඔක්කොම සමානයි කියලා. මේක ඔක්කොම සමානයි. මේ පැත්තක් 1200. එහෙනම් ඉතින් මේ පැත්ත 1200 තමයි. හරි. ඊට පස්සේ මෙන්න මේ පිරමීඩයේ උස පිරමීඩේ ලම්බ උස මේ පැත්තට. මේක දීලා තියෙනවා 8 සෙන්ටිමීටර් කියලා. මේක මම වෙනම ලියන්නම්. හරි. මේක දීලා තියෙනවා 8 සෙන්ටිමීටර් කියලා. එහෙම නැත්නම් මේ h කියලා අපි ගන්න මේ හරි මැද ඉඳලා තියෙන මේක. right? හරි. හරිම ලේසි. මේ බලන්නකො මේක හොයන්න තියෙන්නේ කොහොමද? අපි දන්නවනේ. දැන් මේ බාට දැන් අර සූත්‍ර පාඩම් කරොත් හරියන්නේ නැත්තේ ඇයි කියලා තේරෙනවා මේක. හරි. දැන් සූත්‍ර පාඩම් කරොත් අපි දන්නවා ධනකයක කොහොමද හොයන්නේ? 6a වර්ගය. මේ නැත්තම් පැත්තක මේක මේක කරලා 6a වර්ගය කියලා තමයි අපි කටපාඩම් කරගෙන යන එක කරන්නේ. එහෙම නැතුව කාගේ හරි ඔළුවේ තියෙන concept එක පැත්තක වර්ගඵලය හොයලා ඒක මුහුණත් ගානෙන් නම් ගුණ කරන්න කියන එක අයිඩියා එක තියෙනවා නම් එහෙනම් එයාට මෙතන අවුලක් වෙන්නේ නැහැ. හරි. දැන් කවුරු හරි පිරමීඩයේ නේද? පිරමීඩයේ පොස්ත වර්ගඵලය හොයන සූත්‍රයක් කටපාඩම් කරන් ගියොත් එහෙම එයාට අවුල් යනවා. ඇයි? මේකේ මේ බලන්න මේකේ දැන් මෙන්න මේ පිරමීඩයේ ගිහින් උඩින් සෙට් කරාම මේ පිරමීඩයේ යටතේ සමචතුරස්‍රාකාර මුහුණත ගණන් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. හරි. ඒ වගේම මෙන්න මේ ගණකය බලන්නකො. ගණකයේ මේ ඒක එයාගේ උඩ පැත්ත ගණන් කරන්න අවශ්‍ය වෙන්නේ. ඒකට අපි ඒකට ගානට ඇඩප්ට් කරගන්නවා. හරි. හරි ලේසි ගානක් මේක. අපි මේක ලොකුවට සාකච්ඡා කරන්න අවශ්‍ය නැහැ. අපි මේකට ලියමු වර්ගඵලය. හරි. ඒ සමානයි. හරි. මොකද්ද? මේ බලන්නකො. මේක ඇවිල්ලා සමචතුරස්‍රාකාර මුහුණතක් තියෙන මේ ගණකේ. ඒ වගේ මුහුණත් කීයක් තියෙනවද බලන්න. 1 2යි පිටිපස්සේ පැත්තයි. මේ පැත්ත තියෙනවා. මේ පැත්ත තියෙනවා. හරි. මෙන්න 1යි. දැන් මේක අයින් කරන්න. මෙන්න 1යි. මෙයාට පිටිපස්ස විරුද්ධ පැත්තයි. 2යි. හරි. මෙන්න මේ පැත්ත. 3යි. මෙයාට මෙහා පැත්ත. 4යි. මෙන්න මේ යටින් පැත්ත. 5යි. එතකොට මේවා කීයක් තියෙනවද? සමචතුරස්‍රාකාර මුහුණ 5ක් තියෙනවා. සමචතුරස්‍රාකාර මුහුණත් 5ට අපි ලියනවා. ඇයි 6ක් නැත්තේ? 6ක් නැත්තේ මේ පළවෙනි එක පිරමීඩය වල නැතිදී. ඒ නිසා 6ක් නැහැ. 5යි තියෙන්නේ. හරි. එතකොට කොහොමද අපි මේ මාර්ගයේ වර්ගඵලය ගන්න? එක මුහුණතක වර්ගඵලය මුහුණත් ගානේ ගුණ කරනවා. එක මුහුණතක වර්ගඵලය කොහොමද? දිග ගුණ කිරීම පළ. එහෙනම් දිගත් 12යි පළත් 12යි. එහෙනම් 12 වාරයක් 12. එහෙම නැත්නම් 12 වර්ගය කියලා අපිට ලියන්න පුළුවන්. 12 වර්ගය. ඔන්න එක මුහුණතක වර්ගඵලය. දැන් මුහුණත් කීයක් තියෙනවද? මුහුණත් තියෙනවා හරියටම 5. ඔන්න සූත්‍රය. හරි? සූත්‍රය කියන්නේ ඒකෙන් තමයි අපි හදන්නේ. 5 ගුණ කරනවා 12 වර්ගය. right. ඔතනින් එනවා මෙන්න මේ සමචතුරස්‍රාකාර මුහුණත් වල වර්ගඵලය. දැන් ඊළඟට මොකද? ඕකට එකතු කරන්න ඕනේ. ආයෙ මොනවද එකතු කරන්න තියෙන්නේ? පිරමීඩ සූත්‍රය දැම්මම මොකද වෙන්නේ? පිරමීඩ සූත්‍රය දැම්මොත් මෙන්න මේ කියන එනවා අපිට සමචතුරස්‍රාකාර මුහුණත් ගණනය වෙනවා. ඒක අවශ්‍ය නැහැ නේද? ඒක අවශ්‍ය නැහැ. ඒක අලවලා තියෙන්නේ. එහෙනම් අපි මොනවද කරන්න ඕනේ? මෙන්න මේ ත්‍රිකෝණාකාර මුහුණත් කීයක් තියෙනවද? මෙතන 1යි මේකට විරුද්ධ පැත්තේ අරහේ තියෙන 1යි 2යි මෙතන 1යි 3යි මේ පැත්තේ 4යි. එහෙම නැත්නම් අපි දන්නවා දැන් මේ සමචතුරස්‍රාකාරයට අහි කරලා තියෙන සහ සමචතුරස්‍රාකාර පිරමීඩයට කොහොමද තියෙන්නේ ත්‍රිකෝණ 4යි. හරි. එහෙනම් ත්‍රිකෝණයක වර්ගඵලය හොයන්න මොකක්ද දාගන්නේ? 2න් 1යි ආධාරකයේ ගුණ කිරීම ලම්බ උස. ආධාරකය නම් දන්නවා. ලම්බ උස දන්නේ නැහැ. හරි. එහෙනම් ලම්බ උස අපි හොයා ගන්නවා. මේ බලන්න. දැන් මෙන්න මේ ඝනකයේ හරි මැද හරි මේ පිරමීඩයේ හරි මැද ඔහොම ඇවිල්ලා මෙන්න මේ සමචතුරස්‍රාකාර මුහුණතේ හරි මැදට සෙට්ලා තියෙන්නේ. අපි මේ කලින් කතා කරා. හරි. මේක මෙතනින් ඉඳන් මෙන්න මෙහෙම මෙතෙන්ට ඇන්දොත් එහෙම හරි මේ එක පාදයක මැදට ඇන්දොත් එහෙම ඒක දුර කීයද කියලා අපිට හොයාගන්න පුළුවන්. හේතුව මොකද? මේ කොනේ ඉඳලා මේ කොනට සෙන්ටිමීටර් 12යි මේ පාදය 12යි. එතකොට මේ මෙතන ඉඳන් මෙතෙන්ට භාගය කියන්නේ මේ පාදයෙන් භාගයක්නේ. එහෙනම් මෙතන කොච්චරක් වෙනවද? මේක වෙනවා සෙන්ටිමීටර් 6ක්.
මේ පොඩි කෑල්ල මේ මැදේ ඉඳලා මේ පාදයකට දුර සෙන්ටිමීටර් 6යි. දැන් මම ඔය රිඩිෆෝල්ඩ් ට්‍රිකෝණ ඇඳ ගන්නම්. මම මේ මැදේ එක ඇඳ ගන්න. හරි. රිඩියුසර් මෙහෙම එනවා. හරි. ඔතන ඉඳන් හරියට ගහපුවොත් මෙහෙම එනවා. මෙන්න අපිට අවශ්‍ය පාදේ. ඒ කියන්නේ මෙන්න මේ ත්‍රිකෝණේ හරි මැදින් අදින පාදේ ඔය තියෙන්නේ. හරි. එහෙනම් මේ බලන්නකො. මෙතන තියෙනවා සෙන්ටිමීටර් 8ක්. රිඩියුසර් සෙන්ටිමීටර් 8යි. මේ පැත්තට කීයක් තියෙනවද? 12යි භාගය 6යි. දැන් මේ උස තමයි දන්නේ නැත්තේ. මම මේකට දාගන්නකො L කියලා. හරි. දැන් මේකට පයිතගොරස් දාන්න ලේසි කියලා. කොහොමද? L වර්ගය සමානයි 8 වර්ගය ධන 6 වර්ගය. L වර්ගය සමානයි 8 වර්ගය කියන්නේ 64යි 6 වර්ගය කියන්නේ 36යි. එහෙනම් L වර්ගය සමාන 64යි 36යි කියන්නේ 100යි. එහෙනම් L කියන්නේ 100 වර්ගමූලය කීයද? 10යි. right. එහෙනම් අපි දන්නවා L කියන්නේ 10යි. L කියන්නේ 10යි කියන්නේ මොකක්ද එහෙනම් මේ? ත්‍රිකෝණේ මෙන්න මේ ත්‍රිකෝණේ හරි ලම්බ උස ඇවිල්ලා කීයක් වෙනවද? සෙන්ටිමීටර් 10ක් වෙනවා. right. අපි එහෙනම් බලමු. අපි ලියාගමු එක ත්‍රිකෝණයක්. එක ත්‍රිකෝණයකට කොහොමද හොයන්නේ? දෙකෙන් එකයි ආධාරකය කීයද? සෙන්ටිමීටර් 12යි. ලම්බ උස කීයද? දැන් අපි හොයාගත්තා. සෙන්ටිමීටර් 10යි. right. දැන් මෙන්න තියෙනවා එක ත්‍රිකෝණයක්. එහෙනම් මේ වගේ ත්‍රිකෝණ කීයක් තියෙනවද? මේ වගේ ත්‍රිකෝණ 4ක් තියෙනවා. දැන් හරි ලේසි සුළු කරගෙන යන්න තියෙන්නේ. මේ බලන්නකො පහ මම මෙහෙම ලියා ගන්නම්. 12 144යි. right. ධන හරි සුළු කරගමු. දෙක දෙකෙන් බෙදුවාම 1යි 12ට මම ලියා ගන්නම් 6යි කියලා. මෙතනින් එනවා මේක ධන. හරි. මෙතනින් 4 තියෙනවා. බලන්නකෝ 5 10 60. හරි. දැන් මේක සුළු කරගන්න තියෙන්නේ 5 වරක් 144. 5 වරක් 4 20න් බිඳුවයි දෙකක් ඉතුරුයි. 5 වරක් 4 20යි 22න් දෙකයි දෙකක් ඉතුරුයි. 5 වරක් 5යි 7යි. 720. 5 වරක් 4 20න් බිඳුවයි දෙකක් ඉතුරුයි. 5 වරක් 4 20යි ඒ දෙකයි 22න් දෙකයි දෙකක් ඉතුරුයි. 5 වරක් 5යි 6යි 7යි. මෙතන 240ක් එනවා 60 වරක් 46ක් 44යිනේ. දැන් මේ දෙක එකතු කරාම අපිට අවසාන උත්තරේ එනවා 720ට 240ක් 700 900යි 960 නේ 960යි වර්ග සෙන්ටිමීටර කියලා අපිට එනවා උත්තරේ. right. කොහොම තමයි දෙවෙනි ගානට උත්තරේ එන්නේ. හරි. right. PDF එක ඩවුන්ලෝඩ් කරගෙන බලා ගන්න මේක දාන මේක පේන්නේ නැත්තම්. right. ඊළඟට තියෙනවා හොඳ ගාන. හරි. අපිට තියෙනවා මේ මුනියට මේක මේ අන්න පුළුවන් දාන හොඳ ලෙවල් එක දාන අඳ ගන්න තුන්වෙනි එක ඩිස්ප්ලේ එකේ. හරි. දාගෙන තුන්වෙනි එක මෙන්න මේ විදිහට මේ පුඩිලයක් තියෙනවා. හරි මේක තුන්වෙනි ගාන. මේක තියෙන්නේ පුඩිලයක්. මේ පුඩිලේ මේ උඩ කට. හරි පෙට්‍රල් දාන පුඩිලෙම තියෙන. මේක අර දැන් උඩින් පෙට්‍රල් දාන පැත්ත මේ. හරි. මේක තමයි මේ නැවිලා. මේක දාගන්න. හරි. ඊට පස්සේ මෙන්න මේ විදිහට මේ විදිහට ආවා. මෙතන ඉඳන් මෙහෙට අර පුණීලේ තියෙනවා මම මේක ලොකුවට අනින්න නැත්නම් අර දුරවල් මාක් කරගන්න බැරි නිසා මෙන්න මෙහෙම අර පුණීලේ කට පැත්ත මේ බයික් ඇතුළට දාන්නේ බයික් එක ඇතුළට අපි දාන පැත්ත තමයි මේ පෙට්‍රල් මෙහෙන් තමයි එළියට එන්නේ. හරි මේ පෙට්‍රල් දාන පුණීලයක් කියලා නෑ මේ කියන්නේ පුණීලේක කතාව. right. ඊට පස්සේ මෙන්න මෙතන මෙහෙම කඩිලි වලින් ඇඳලා තියෙනවා. හරි. රූප සටහනේ හරියට තියෙනවා බලන්න. හරි. දෙක ගොඩක් ඇදලා ඉන්නේ. මේක මෙහි තාමත් පේන්නේ.
මෙහෙම ආවා මෙහෙම ආවා මෙහෙම ආවා මෙහෙම ආවා දෙන්න විතර ආවා හරි මෙන්න හරි මෙන්න තියෙනවා මෙන්න මේක තමයි පොඩිගේ තියෙන්නේ හරි උපසටහනේ හරියට බලා ගන්න මෙතන උස සෙන්ටිමීටර් 2යි right ඊට පස්සේ මෙන්න මේ උස සෙන්ටිමීටර් 2යි මෙතන නම් මෙතෙන්ට උස සෙන්ටිමීටර් 2යි මෙතන ඉඳලා මෙතෙන්ට දිග සෙන්ටිමීටර් 14ක් තියෙනවා 14ක් තියෙන මෙතන ඉඳලා මෙන්න මෙතෙන්ට හරි මෙන්න මෙතෙන්ට 14ක් තියෙනවා ඊට පස්සේ මෙතන ඉඳලා මෙතෙන්ට සෙන්ටිමීටර් 7ක් තියෙනවා තේරුණාද මෙතන ඉඳලා මෙතෙන්ට 7යි හරි මෙතන ඉඳලා මෙතෙන්ට සෙන්ටිමීටර් 14ක් තියෙනවා තාමවත් තියෙනවා सेंटीमीटर 12ක් තියෙනවා මේක. මෙතන දැන් මෙතන සෙන්ටිමීටර් 12ක් තියෙනවා. මෙන්න මෙහෙම. right. තාම මොනවද එතන දීලා නැති ඒවා තියෙන්නේ. මෙතන තියෙනවා එන්න මේ දුර right මේ දුර තියෙනවා සෙන්ටිමීටර් 6ක් කියලා. හරි. බලන්න මේක මේ සංකීර්ණ වගේ තිබ්බට හරි ලේසි. මොනවද මේකේ දන්න කොටස් තුනක් තියෙනවා. මේ බලන්නකො මෙතන මේ සිලින්ඩරයක් තියෙනවා. මේක නම් මේ අර වෘත්තාකාරයක් විදිහට අඳින්න ඕනේ. හරි. මේක මෙහෙම නේදලා තියෙන්නේ. ඒක වෘත්තයක් වගේ. මේ කර්ව් වෙලානේ ආ. මෙතන තියෙනවා සිලින්ඩරයක්. මේක අපි දන්න කේතුවක් තියෙනවා. හරි. මේ මෙතන මේ මැදින් ඉරක් දාලා මොකක්ද ඒ කරලා තියෙන්නේ? ඒ අර නිකන් මේ මෙතන දැන් මෙතන 14යි මේ ටික 7යි කියලා පෙන්නන්න තමයි ඒක වැඩේ කරන්නේ. හරි? ඊට පස්සේ මේ බලන්න මෙතන ආයෙ තියෙනවා සිලින්ඩර්. එහෙනම් අපි මොකද්ද කරන්නේ? මුලින්ම මේ කෑල්ල හෙව්වා. මේ කියන්නේ මේ උඩ සිලින්ඩර් කෑල්ල හෙව්වා. යට කේතු කෑල්ල හෙව්වා. මෙන්න මේ පොඩි සිලින්ඩර් කෑල්ල හෙව්වා. right. අපටම උඩ සිලින්ඩර් කෑල්ල. මම වෙන මොනවා නම් එක දිගට මේක හෙව්වොත් එහෙම මේක මේ ඊට වදිලා එහෙම වෙනවා. මම ඉස්සෙල්ලා මෙන්න මේ සිලින්ඩර් කෑල්ල හොයනවා. මෙන්න මේ සිලින්ඩර් කෑල්ල කියන්නේ මෙන්න මේ කෑල්ල. හරි. මෙන්න මේකේ. මෙන්න මේකේ වර්ගඵලය හොයන්න. පුෂ්ඨ වර්ගඵලය. මේකෙත් බලන්න දැන් අර වගේම තමයි. උඩ මුහුණට හොයන්න ඕනිත් නැහැ යට මුහුණට හොයන්න ඕනිත් නැහැ. හේතුව මේ දෙකම පුනිල්ලේ ඕපන් නැත්නම් වතුර දැම්මොත් එහෙම යන්නේ නැහැ නේ වතුර හරි මොකක් හරි දාන්නේ. එහෙනම් මේකේ තියෙන්නේ මොකද්ද? මේ සිලින්ඩර් ආකාරයේ වක්‍ර පුෂ්ඨ වර්ගඵලය විතරයි තියෙන්නේ. එතකොට අපි දන්නවා මොනවාද? මම ඉස්සරව ලියන්නම් මෙහෙම. සිලින්ඩරයේ වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය. සිලින්ඩරයේ වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය. කොහොමද සිලින්ඩරයේ වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය වෙන්නේ? අපි දන්නවා 2πr h. එලිම දාමු සූත්‍රයට. රිපෝට් එකේ සාකච්ඡා කරන්න දෙයක් නැහැ. 5 කියන්නේ 22 යට 7යි r. මෙතන දැන් මෙතන 12යි නම් r කීයද? r 6යි. 12යි කිව්වේ මේක හොඳ. මෙතන දැන් මෙතන 12යි නම් මෙතන දැන් මෙතන 6යි. h උස මේ බලන්නකො සෙන්ටිමීටර් 2යි. right. සුළු කරගන්න. දෙවරක් 22 44යි. 44 වරක් 2 44 වරක් 6 මුගමද? 44 වරක් 6 6 වරක් 24 4යි 2ක් ඉතින් 6 වරක් 24යි 25යි 26යි 264යි. ගුණ කරන්න තියෙන දෙකෙන් 4 වරක් 2 8යි 6 වරක් 2 12යි 2 එකක් ඉතින් 2 වරක් 2 4යි 5යි 528යි. හරිනේ? දෙවරක් 22 44යි 44 6ෙන් ගුණ කරා ඒක 2ෙන් ගුණ කරා 528යි 528 බෙදන්න තියෙනවා අපිට 7ෙන් 528 බෙදීම 7 කීයද 4 49යි 39 කියන්නේ 3යි 5 35යි හරි 3යි 30ට දශම 28යි 2යි 20ට අන්තරයි 2යි
75.42. 75.42 කියලා අපිට ගන්න පුළුවන්. මොකද සිලින්ඩරයේ වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය. හරි. ඊට පස්සේ මම මෙන්න මේ හේතු කොටස මෙතන පැහැදිලි නැති නිසා හරි හේතු කොටස මෙතන පැහැදිලි නිසා මම මෙහෙම වෙන නැද ගන්නවා. මෙන්න මෙහෙමනේ තියෙන්නේ. මෙන්න මෙහෙම ආවා. මෙහෙම තියෙනවා. හරි. මෙතන මෙන්න මෙහෙම දාලා තියෙනවා. මෙහෙම දාලා තියෙනවා. හරි. සෙන්ටිමීටර් 7 ඇවිල්ලා තියෙන්නේ මෙන්න මෙතෙන්ට. හරි. මේ අර මේ උඩ කෑල්ල මෙහෙම තියෙනවා. සිලින්ඩර් කෑල්ල උඩ කෑල්ල මෙතනින් අර සිලින්ඩරේ උඩ ටික තියෙනවා. උඩ සිලින්ඩරේ මේ පිරමීඩයේ මෙතනින් ගම් මෙතෙන්ට හරි මෙන්න මෙතනින් ගම් මෙතෙන්ට දීලා තියෙනවා 14යි සෙන්ටිමීටර. හරි. ওই ටික තමයි දීලා තියෙන්නේ. right. දැන් අපි දන්නවා 5rl වලින් තමයි කේතුවක පෘෂ්ඨ වර්ගඵලය හොයන්නේ. හරි. මේ බලන්න අපි මෙහෙම කරා නම් හරිය. මෙන්න මෙතන කේතු දෙකක් තියෙනවා මේ බලන්න. දැන් මෙන්න මේ කේතු අවශ්‍ය නැහැ නේ අපිට. දැන් මෙතනත් මේ වෘත්තාකාර කැලණි තියෙන්නේ. එතකොට මෙන්න මේ පොඩි ත්‍රිකෝණයක් වගේ හැදලා තියෙන කේතු කැලණ තියෙන්නේ. ඒක අපිට වැඩක් නැහැ. එහෙනම් මොකද කරන්නේ? මෙන්න මේ සම්පූර්ණ කේතු කැලේ හොයලා සම්පූර්ණ කේතු කැලේ පෘෂ්ඨ වර්ගඵලය හොයලා මෙන්න මේ චූටි කේතු කැලේ පෘෂ්ඨ වර්ගඵලය අඩු කරා නම් අපිට ගන්න පුළුවන් මෙන්න මේ කැලේ විතරක් පෘෂ්ඨ වර්ගඵලය. මෙන්න මේ කැලේ විතර. ඒ කැලේ විතරයි අපිට කොහොමවත් ඕනේ. හරි. ඒ කියන්නේ මෙන්න මේ කැලේ මෙන්න මේ පාර්ට් එක විතරයි අපිට ඕනේ. ඒ කැලේ විතරක් ගන්න නම් අපි මේ සම්පූර්ණ එකේ හොයලා ඒ කියන්නේ මේ ත්‍රිකෝණ කැලලත් එක්ක මේ සම්පූර්ණ ටිකේ හොයලා මේ ත්‍රිකෝණ කැල අයින් කරාම වැඩේ ගොඩ. අපි හොයමු සම්පූර්ණ එක. අපි මෙහෙම ලියමුකෝ. 75.42 වර්ග සෙන්ටිමීටර අපිට එනවා. මොකේද? සිලින්ඩරයේ වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය. දැන් අපි ලියමු කේතුවේ වක්‍ර පෘෂ්ඨ වර්ගඵලයට සූත්‍රය. හරි. කේතු කොටසේ හරි කේතු කොටසේ කියලා ලියා ගන්න. කේතු කොටසේ වක්‍ර පෘෂ්ඨ වර්ගඵල සමානයි. හරි. අපි දන්නවා කේතුක මොකද්ද කියන්නේ? 5rl 5 right r1 කියලා දාගමු. හරි. මේ පළවෙනියගේ අරයට අපි දාගමු r1 කියලා. l. ඒ කියන්නේ මෙන්න මේ ලොකු මේකට තියෙන අරේ නෙමෙයි මේ චූටියකට තියෙන. හරි. l1 කියන්නේ මෙයාගේ මේ පැත්තකට තියෙන මේ සම්පූර්ණයකට තියෙන මේ පළවෙනි සම්පූර්ණයකට ලියන්න. සම්පූර්ණයකට තියෙන එක නෙමෙයි මෙන්න මේ පොඩි එකට තියෙන. right. දැන් 5 දැන නෙමෙයි sorry. මේ ලොකු එකට ලිව්වේ එකෙන් අඩු කරන්න 5 right r2 l2. හරිද? එහෙම අපිට ලියා ගන්න පුළුවන්. දැන් දාගමු. මම අර සුළු කී මයින් කරලා ගන්නවා මෙතනින්. දැන් මේ බලන්න මේ සමාන ලකුණු පොඩ්ඩක් මෙහෙට ගන්න අපිට සුළු කරගන්න ඉතින් මේකල තමයි මේ තියෙන්නේ. හරි. මේ බලන්න 5 කියන්නේ මොකද්ද අපි දන්නේ. 22 යට 7. R1 මේ ලොකු එකේ අරය කීයද? මේ බලන්නකො මේක 12යි නම් මේකේ අරය කීයද? 6යි. 6යි ගුණ කිරීම L1 මේ ලොකු එකේ යලවස කීයද? මේ ලොකු එකට එනවා 14ක්. nice. ඔන්න තියෙනවා ලොකු එක. මේකෙන් අඩු කරන්න ඕන 5 කියන ආයෙත් 22 යට 7යි R2 පොඩි එකේ මෙන්න මේ චුට්ටක් දුර. හරි. මේ බලන්න මේ ලොකු එක 14යි. මෙතන නම් මෙතන 7යි. එහෙනම් 14න් 7ක් අඩු කරාම අපිට දෙන්න එනවා 7ක් කියලා. sorry ඒ L එන්නේ. හොඳේ. L 7ක් එන්නේ. R මෙයාගේ අරේ මේ බලන්න මේක දීලා තියෙන සෙන්ටිමීටර් 6යි කිය. ඒ කියන්නේ මෙන්න මේ දුර සෙන්ටිමීටර් 6යි. එහෙනම් මේකේ අරේ කීයද? සෙන්ටිමීටර් 3යි. 3යි right. L allows කීයද? මෙයාගේ 14න් 7ක් අඩු කරාම මෙතන ඉඳන් මෙතෙක් තියෙනවා 7ක්. හරි? 3යි 7යි. මේ විදිහට ගමු.
හරි මේක මේ අපිට මේ 5 මෙතන 22කින් හත අපි එළියට ගමු නැත්නම් මේ විකරුණේ නිකන් බොරුවට සුළු කරන්න යනවා හරි 22කින් හත පොදුයිනේ 5 අපිට ගන්න පුළුවන් එළියට හරි එතකොට එනවා 6 වරක් 14 හරි 6 වරක් 14 ගන්න පුළුවන් 5 එළියට ගත්තා minus 5 එළියට ගත්තා R2 කියන්නේ 4ක් තුන අපිට මෙහෙම ආයෙ දා ගන්න පුළුවන් හරි 5 උඩින් එළියට ගත්තත් හරි හරි දැන් 22 වරක් 7 6 වරක් 14 කීයද 6 වරක් 4 24න් 4යි දෙකක් ඉතුරුයි 6 වරක් එක 6යි අර දෙකයි 7යි 8යි 84යි ඍණ 4ක් 3 21 84 ඍණ 21 කියලා එනවා දැන් අපි මේක සුළු කරමු 22 යට 7යි හරි 84 න් 21ක් ගියාම 3යි 8න් 2ක් 6යි දැන් හරිම ලේසි 7ට 7 එකයි 63ට කීයද 9 වරක් 7යි හරි 22 වරක් 9 22 වරක් 9 එනවා 9 වරක් 2 18න් 8යි එකක් ඉතුරුයි 9 වරක් 2 18යි අරකයි 19 198යි වර්ග සෙන්ටිමීටර කියලා එනවා මොකේද අර කේතුවේ මෙන්න මේ කෑල්ල හොඳ මෙන්න මේ කෑල්ල අපිට අවශ්‍ය කෑල්ල තව කෑල්ලක් ඉතුරුයි පොඩි කෑල්ලක් ඉතුරුයි අපි දැන් ඒකත් හොයන්න ඕන එතකොට දැන් අපි දෙකක් හොයාගෙන තියෙනවා එකක් තමයි 75.4යි දෙක අපි දැන් මෙතන ඉදමදි නිසා බෝඩ් එකේ මේ නෝට් ඩවුන් කරගෙන මේ ටික මකලා පස්සේ මේ දෙක එකතු කරමු හරි හරි සිලින්ඩරේ වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය අපිට ආවේ 75.4යි එකයි ලියාගමු 75.4යි දෙක මේ ඇවිල්ලා සිලින්ඩරේ රයිට් සිලින්ඩරේ ඊට පස්සේ මේ ඇවිල්ලා තියෙනවා කේතුවේ 198යි කේතුවේ ඇවිල්ලා තියෙනවා 198ක් හරි ඔය දෙක විතරයි අපිට තියෙන්නේ දැන් මේ ටික මම අපරම් ලියා ගන්න කියලා ලියා ගන්න පුළුවන් අපිට අන්තිමට හොයන්න තියෙන අන්න අර යට තියෙන පුනීල කෑල්ල වගේ චූටි කෑල්ලේ වර්ගඵලය මේක මකන්න අවශ්‍ය නැහැ හරි මේක නේම හරි අන්තිමට අපිට හොයන්න තියෙනවා දැන් මෙන්න මේ සිලින්ඩරාකාර කෑල්ලේ වර්ගඵලය කියන්න යටම එහෙම නැත්නම් පතුලේම සිලින්ඩරය කියලා ලියා ගන්නකො පතුලේ සිලින්ඩරයේ හරි වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය සිලින්ඩරයේ පතුලේ වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය කොහොමද අපි දන්නවා ඒකෙත් අපි හොයන්නේ සාමාන්‍ය සිලින්ඩරේ මේක හොයන්නේ 2πr දැන් ආදේශ කරගෙන යන්න 2යි 5 කියන්නේ 22 යට 7යි r මොකේද හොයන්නේ වේද මෙන්න මේ චූටි කෑල්ල හොයන්නේ හොඳේ මෙන්න මේ සිලින්ඩර් කෑල්ල දැන් මේක අරේ කීයද මේ බලන්න මේ සම්පූර්ණ 6යි නම් අරේ 3යි රයිට් අරේ 3යි h උස මේක උසනේ සෙන්ටිමීටර් 2යි සුරු කරන්න තියෙන්නේ ටස් ගන්න දෙවරක් 22 44යි 44 වාරයක් 3 44 ඒවා 3 නේද 4 4 12න් දෙක එකක් විතර 4 4 12යි 13යි 132යි 132යි ඉස්සරහ 132යි වාරයක් 2 විදීම 7 දෙවරක් 4යි 3 වරක් 2 6යි දෙවරක් 1 2යි විදීම 7 264 බෙදන්න තියෙන්නේ අපිට 7 බලන්න බෙදාගෙන යන්න කීයද 4ක් 3 21යි 4ක් 4 28යි 4ක් 3 21යි 5ක් ඉතින් 54ට 4ක් 55 4ක් 42 4ක් 49 4ක් 8 56යි ඒක හරියන්නේ නැහැ එහෙනම් 4ක් 7 තමයි අපිට හරියන්නේ හරි 37යි 4ක් 7 39යි right 264යි ඉතින් දාගමු 264යි දෙදීම 7යි කීයද මම දාගත්තේ 3යි 21යි 5යි 57කට 7යි 4ක් 7 49යි අයි 5යි 50ට 30යි 4ක් 7යි 49යි 1යි 10ට 37.7යි 1 37.7යි එකක් එනවා
37.7යි. දැන් කේතුවේ මෙහෙම 37.71යි sorry මේ සිලින්ඩරේ එනවා කීයද 37.71 right. දැන් ඔය සෙට් එක එකතු කරාම අපිට එනවා සම්පූර්ණ රූපේ පෘෂ්ඨ වර්ග ඵලය. කොහොමද? අපි නිකම් එකතු කරගමු. 75.4යි දෙකට 198යි 37.71 37.71 දෙකයි එකයි තුනයි 7 4 11යි එකක් ඉතුරුයි 6යි 8යි 6යි 14යි 14යි 7යි 21යි 1යි දෙකක් ඉතුරුයි 2යි 9යි 9යි 18යි 18යි 3යි 21යි දෙකක් ඉතුරුයි 311.1යි 3යි කියලා එනවා අපිට මේක වර්ග සෙන්ටිමීටර් අර ටික පොඩ්ඩක් ලියා ගන්න හරියට බලාගෙන මේ මෙන්න මේ උඩිනේ වක්‍ර පෘෂ්ඨ වර්ගඵල right. ඒ ගානත් එතකොට එතනින් ඉවරයි. හරි. පියන් අපේ ඊළඟ ගාන. තුන්වෙනි ගානත් ඉවරයි. හතරවෙනි ගාන. ඒකේ මෙන්න මේ විදිහට ගෝලයක් තියෙනවා. මේ විදිහට ගෝලයක් තියෙනවා. මෙන්න මේ ගෝලේ හරි මෙන්න මේ විදිහට right වතුරටම සෙට් වෙන්න මෙන්න මේ විදිහට අයින් කරලා දාලා තියෙනවා. මොකක්ද? කේතුවක් අයින් කරලා දාලා තියෙනවලු. මෙන්න මේ විදිහට කේතුවක් අයින් කරලා දාලා තියෙනවා මෙන්න මේ අර්ධගෝලේ. හරි? මේකේ මෙන්න මේ අරය දීලා තියෙනවා සෙන්ටිමීටර් 5. කේතුවක් නේ අයින් කරලා දාලා තියෙන්නේ. මේ හාරලා අයින් කරලා දාලා තියෙනවා. සෙන්ටිමීටර් 5ක කෑල්ලක් අයින් කරලා දාලා තියෙනවා. 5 සෙන්ටිමීටර්. හරි. දැන් අපිට කියනවා මේකේ පෘෂ්ඨ වර්ගඵලය හොයන්න. එතකොට මොනවද මේකේ පෘෂ්ඨ වර්ගඵලයට ආයත් වෙන්නේ? හේතුවක් කාරණා ඉවත් කරාට බලන්නකෝ දැන්. ඉස්සෙල්ලාම අර්ධගෝලය ගැන හිතන්නකෝ. අර්ධගෝලයේ සම්පූර්ණ වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය ගන්න ඕනේ. හැබැයි අර්ධගෝලයේ මේ වෘත්තාකාර මුහුරත ගන්න ඕනේ නැහැ. මොකද හාරලා ඉවත් කරලා තියෙන්නේ. දැන් ඒක නැහැ. හැබැයි කේතුවක් විදිහට හාරලා ගත්ත ගමන් කේතුවක් වගේ එකක් හැරුවම වෙන්නේ ආයෙත් කේතුවක් වගේ කැලක් මෙන්න මේ ඇතුළත මෙන්න මෙහෙම දැන් හැරලා තියෙන්නේ මෙහෙම කේතුවක් ආකාරය. එතකොට කේතුවක වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය. කේතු වෘත්තාකාර මුහුරත එන්නේ නැහැ. හරි? මේ උඩ මුහුරත කොහොමවත් එන්නේ නැහැ. ඒක හොයලා වැඩක් නැහැ. ඒක දැන් හිලක්. තේරුණා හාරලා ගත්තම හිලක් නේද? මේ විදිහට මේක මේ කේතු හාරලා ගත්තා මේක වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය හොයන්න. එහෙනම් හොයන්න තියෙන්නේ මේකේ වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය නෙමෙයි. සම්පූර්ණ පෘෂ්ඨ වර්ගඵලය හොයනකොට මේ වගේ සංයුක්ත ගාන වස්තුවක මේවා කියන්නේ මේකේ අර්ධගෝලීය වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය සහ හේතුවේ වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය. right. අපි හොයමු. කොහොමද හොයන්නේ? A සමානයි. හරි? A සමානයි එකක් තමයි අර්ධගෝලීය වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය. වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය ප්ලස් හරි කේතුවේ හරි කේතුවේ වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය. right. දැන් අපි හොයමු. අර්ධගෝලීය වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය අපි දන්නවා හොයන්න පුළුවන් කොහොමද? 2πr වර්ගය. හරි 2πr වර්ගයෙන් හොයන්න පුළුවන්. ඒක නම් ගේමන්න තෝරා ගන්න 2πr වර්ගය අපි ඔක්කොම දන්නවා. හරි කිසිම අවුලක් නැහැ. 2πr වර්ගයේ මෙතන මේ r උත් දන්නවා 5 හොයා ගන්නත් පුළුවන්. හරි කේතුවේ වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය අපි දන්නවා කොහොමද? 5r මේ n වලින් අපිට හොයා ගන්න පුළුවන්. 5r n වලින් අපිට හොයා ගන්න පුළුවන් කේතුවේ වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය. right. මෙතන මොකද ප්‍රශ්නේ තියෙන්නේ? අපි L දන්නේ නැති එක තමයි අපිට මෙතන ප්‍රශ්නේ වෙලා තියෙන්නේ.
අපි L දන්නේ නැහැ. මේක තමයි අපේ ප්‍රශ්නේ නේද? දැන් මෙන්න මේ පැත්තේ මේක දන්නේ නැහැ. හරි. දැන් බලන්නකො මෙහෙම. මේ ඔයාලා දන්න එකක් තියෙන්නේ. ටක් දාලා බලන්නේ දන්නේ නැති එකක් තිබ්බොත් පයිතගරස් තියෙනවා. මේක. පයිතගරස් තියෙනවා මෙන්න මෙතන. දාන්න තියෙනවා. හරි. මෙන්න මේ විදිහට තියෙනවා. බලන්න. L තමයි දන්නේ. මේක තමයි L. උස කීයද? දැන් මේ පැත්ත 5යි. මේක අර්ධ ගෝලයක් නේ. අර්ධ ගෝලයක් වුණාම මෙහෙටයි ඔක්කොම සමානයි. එහෙනම් මේක 5යි. එහෙනම් මේ දෙක දාගන්න පයිතගරස්. කොහොම L වර්ගය සමානයි 5 වර්ගය ධන 5 වර්ගය. එහෙනම් L වර්ගය කියන්නේ 25 ධන 25 කියලා ගන්න පුළුවන්. එහෙනම් L වර්ගය L කියන්නේ අපිට ගන්න පුළුවන් 50 වර්ග මූලය කියලා. එහෙමත් නැත්නම් අපිට මේක කියන්න පුළුවන් කොහොමද? දෙවරක් 25 කියලා කියන්නත් පුළුවන්. හරි. දැන් බලන්න L සමානයි 25 බෙදුවා ගමන් 25 වර්ග මූලය ගන්න පුළුවන්. right? sorry 25 වර්ග මූලය ගන්නවා එළියට 5යි කියලා දෙක දා ගන්නවා ඇතුළට. 5යි මූල 2යි කියලා එනවා අපිට L. එහෙම නැත්නම් මෙන්න මේ පැත්ත. දැන් අපිට දාලා සුළු කරගෙන යන්න තියෙන්නේ. right. අපි බලමුකෝ. මේ පැත්තෙන් බලමු මෙහෙම. 2πr වර්ගය. දෙක ගුණ කිරීම 22 යට 7 r වර්ගය. 5 වර්ගය 25යි. ධන right 22 යට 7 අපිට එළියට ගන්නක් තිබුණා. 5r විතර දෙකම එළියට ගන්න තිබුණා. right අපිට මෙතන දෙකම එළියට ගන්න තිබුණා. මේ විදිහට 5r එළියට ගන්න තිබ්බනේ. එහෙනම් මේ පැත්තේ L විතරයි අපි සුළු කරලා ගන්න වෙන්නේ. අපි මේ විදිහට කරමු. right මේ විදිහට කරමු. ඒක ලේසි. නැත්නම් නිකන් වරුඩ සුළු කරන්න 5r ගන්න පුළුවන් නේද? 5r ගත්තා. එතකොට එනවා 2යි 5r වර්ගය වෙන්න මෙහෙම කරගත්තා. දැන් බලන්න 2යි 5r වර්ගය වෙනවා. 2යි r ගත්තා එළියට නිසා 5r දැම්මා. දැන් බලන්න දැන් සුළු කරගන්න ලේසි. 5r කියන්නේ 22 යට 7යි ගුණ කරනවා r. r කියන්නේ 5යි. ගුණ කරනවා 2යි r. ඒ කියන්නේ දෙවරක් 5. කෙලින්ම 10 කියලා ගමු. ආයෙත් මොකද කරන්න ඕනේ නෑනේ. L කියන්නේ මේ බලමු 5යි මූල 2යි. 5යි මූල 2යි. right? එතකොට අපිට මූල දෙකේ අගය ගන්න පුළුවන් 1.41 කියන. right? මූල දෙක ගන්න පුළුවන් අපිට 1.41 කියන. right? 1.41 කියන මූල ගන්න පුළුවන්. ඒ නිසා සුළු කරගෙන යන්න. මේ බලන්න 22 වරක් 5 පසර දෙක 10න් බිඳුවයි එකක් ඇතරී පසර දෙක 10යි 110යි විදිහම. හරි. මෙන්න මේ 5යි මූල 2 කියන එක මම සුළු කරලා ගන්නම්. 5යි 5 ගුණ කිරීම මූල 2නේ. මූල 2 කියන්නේ 1.41යි 1.41. පසරක් එක 5යි පසරක් අතර විශේෂ බිඳුවයි දෙකක් ඉතුරුයි පසරක් එක 5යි 6යි 7යි. 7.05යි කියලා එනවා එතන. එතකොට 7.05 පාට මේ 10 එකතු කරාම 17.05යි කියලා එනවා. 17.05 කියනවා. එතකොට අපිට මේක සුළු කරගන්න පුළුවන් මේ විදිහට 110 ගුණ කරනවා 17.05යි 110 ගුණ කරනවා 17.05න් බෙදෙනවා 7. right. මේක සුළු කරලා උත්තරේ ගන්න ඕන. right මම ඒක මේ කැල්කියුලේටර් එකක් යූස් කරලා මේ ටක් දාලා ගන්න වෙලා යන නිසා. right මෙතන එනවා 267.92 කියලා. ඔයාලා සුළු කරලා ගන්න.
267.92 කියලා එනවා උත්තරේ. මට විතර මේ සුළු කරන්න වෙලා යන නිසා මම මේව කරලා ගත්තා. 267.92 වර්ග සෙන්ටිමීටර කියලා. right yeah मैं शुरू कर බලන්න මේ උත්තර තමයි මම කැල්කියුලේටර් එකක් යූස් කරලා සුළු කරලා තියෙන්නේ right ඒක ලියන්න right අපි යමු අපේ ඊළඟ ගානට පස්වෙනි ගානට මේකේ වෙලා තියෙන්නේ මෙන්න මේම දෙයක්. මෙන්න මේ විදිහට සිලින්ඩරයක් තියෙනවා. right? සිලින්ඩරයක් තියෙනවා. මෙන්න මේ විදිහට. මේ සිලින්ඩරයට ඇඩ් කරලා තියෙනවා මෙන්න මේ විදිහට කේතුවක්. මෙන්න මේ විදිහට කේතුවක් සෙට් කරලා තියෙනවා. වගේම මේකට මෙන්න මේ විදිහට අර්ධගෝලයකුත් සෙට් කරලා තියෙනවා. ඔබට ගහන්නේ මේකේ දීලා ඇත්ත අනිත් පැත්තට ඒකම තමයි මේ තියෙන්නේ. හරි. මෙතන 14ක් සෙන්ටිමීටර තියෙනවා. right. මෙතන 14ක් තියෙනවා. ඊට පස්සේ 16කුයි 7කුයි තියෙනවා. 16 සෙන්ටිමීටරුයි මෙතන මේක තියෙනවා කීයද? 7ක් සෙන්ටිමීටර. මම ඊතලක් දාලා තියෙනවා. right. හරි මේක නම් හරිම ලේසි හොයන්න. හරි මේක හරිම ලේසි මොනවාද? කොහොමද හොයන්නේ? කේතුවේ වක්‍රපෘෂ්ඨ වර්ගඵලය හෙව්වා, සිලින්ඩරයේ වක්‍රපෘෂ්ඨ වර්ගඵලය හෙව්වා, අර්ධගෝලයේ වක්‍රපෘෂ්ඨ වර්ගඵලය හෙව්වා තුන එකතු කරා. හරි කොහොමද? එකක් තමයි කේතුවේ වක්‍රපෘෂ්ඨ වර්ගඵලයට එකතු කරනවා. හරි සිලින්ඩරයේ වක්‍රපෘෂ්ඨ වර්ගඵලය ධන අර්ධගෝලයේ වක්‍රපෘෂ්ඨ වර්ගඵලය මම මේ ඊටර දිසා ලිව්වට ඔයාලා කියන්න. හරි කේතුවේ වක්‍රපෘෂ්ඨ වර්ගඵලය හොයන්නේ කොහොමද? අපි දන්නවා 5rl ධන සිලින්ඩරයේ වක්‍රපෘෂ්ඨ වර්ගඵලය කොහොමද? 2πr h ධන අර්ධගෝලීය වක්‍රපෘෂ්ඨ වර්ගඵලය. අර්ධගෝලීය වක්‍රපෘෂ්ඨ වර්ගඵලය අපිට හොයන්න පුළුවන් 2πr වර්ගය. දැන් එළමෙන්ටි හොයමු. 5r නේ C2ට 7යි r 7යි L කියන්නේ අලෝස 17. මොනවතින් එනවා අපිට කේතුවේ වක්‍රපෘෂ්ඨ වර්ගඵලය. right 2πrh මේකෙන් එනවා අපිට සිලින්ඩරයේ වක්‍රපෘෂ්ඨ වර්ගඵලය. 2යි 5 කියන්නේ 22ට 7යි r කියන්නේ ආයෙත් සෙන්ටිමීටර් 7යි h උස සෙන්ටිමීටර් 16. මෙතනින් එනවා අපිට සිලින්ඩරයේ වක්‍රපෘෂ්ඨ වර්ගඵලය. අර්ධගෝලයේ වක්‍රපෘෂ්ඨ වර්ගඵලයට අපිට එනවා 2πrh. ඒ කියන්නේ 2 ගුණ කිරීම 22ට 7 r 2πr වර්ගය r වර්ගය 4ක් 7 49. දැන් සුළු කරමු. හරි 7ට 7 කැපුණා 22ට 17. ඊට පස්සේ මෙතන ටිකක් කපාගෙන යමු. 7න් 7 කැපුණා 7යි 7යි. හරි අපිට මේ 5r එළියට ගන්නත් තිබුණා. මම අර ඔයාලට වෙනම අර තුනේ වර්ගඵලය දැන ගන්න ඕන නිසා තමයි මේ විදිහට කරේ. 22 වරක් 14 බලන්න 22 වරක් 14. 4 වරක් 2 8යි 4 වරක් 2 8යි 1 වරක් 2 2යි 1 වරක් 2 2යි 8යි 8යි 2යි 10 මිලි එකක් විතර 308යි.
දෙවරක් 22 44 44 වරක් 16. 6 වරක් 4 24 4යි දෙකක් ඉතුරු 6 වරක් 4 24 25 26යි එකක් 4 4 එකක් 4 4යි හරි 4 6 4 10 බිංදුව එකක් ඉතුරු 3යි 4 4 7 704ක් එනවා හරිද දෙවරක් 22 44යි 44 වරක් 16 6 වරක් 24 4යි දෙකක් ඉතුරු 6 වරක් 24 25 26යි එකක් 4 එකක් 4 4 6 4 10 බිංදුව එකක් ඉතුරු 3යි 4 3 7 704 හතර දෙවරක් 22 44යි 44 වාරයක් 7 44ය 7ක් 4ක් 4 28යි 8යි දෙකක් ඉතුරු 4ක් 4 28යි 29යි 30යි 308යි 308යි හරි දැන් මේ ටික එකතු කරමු මේ බලන්න 8යි 4යි 12යි 12යි 8යි 20යි බිංදුවයි දෙකක් ඉතුරුයි 2යි 7යි 3යි 10යි 13යි 1320 වර්ග සෙන්ටිමීටර ඒක තමයි අපේ පස්වෙනි ගානට උත්තරේ. හරි. ඒකත් නෝට් ඩවුන් කරගන්න මේ ටික අවශ්‍ය නැහැ. මේක ගමනේ. මේකට එන ටිකක්. Piano Rey, enggak. Hai, ini enggak. මේක තියෙන මේ බේත් කැප්සූල් එකක් වගේ එකක්. මෙන්න මේ විදිහට බේත් කැප්සූල් එකක් තියෙනවා. මෙතන මේ දාලා තියෙනවා මේ අර්ධ ගෝලයක්. හරි අර දෙකම තියෙන ඇමොක්සිල් කරල් එහෙම තියෙන. අපේ ඇසෙමට බොනේ. ආන්නේ වගේ එකක් තමයි මේ තියෙන්නේ. හරි. ඔන්න ඔහොම තියෙනවා අර්ධ ගෝල දෙකයි කරලා හරියට මොකටද තියෙන්නේ. සෙන්ටිමීටර් 14ක් දිගයි. මෙතන ඉඳන් මෙතෙන්ට මෙන්න මේ සිලින්ඩර් ආකාර කොටස හරි මෙන්න මේ අර්ධ ගෝලය එනවා මෙතන එනවා සෙන්ටිමීටර් 7ක් දැන් අපිට කරන්න තියෙන්නේ හරි මෙන්න මේකේ මෙන්න මේකේ වර්ගඵලය හොයන්න. හරි. මේක කාටද මෙහෙම හොයන්න පුළුවන්. මේ අර්ධ ගෝලය හොයලා සිලින්ඩරේ හොයලා ආය අර්ධ ගෝලය හොයන්න පුළුවන්. එහෙම නැතුව අපිට ලේසියට හොයන්න පුළුවන් මෙන්න මෙහෙම. ඒ බලන්න. මේ අර්ධ ගෝලයට මේ අර්ධ ගෝලය අරගෙන මෙහෙම සෙට් කරොත් ඒ තියෙන්නේ ගෝලයක් නේ. හරි. කෙලින්ම හොයන්න පුළුවන් අපිට මේ ගෝලයේ වක්‍ර පෘෂ්ඨ වර්ග. හෙව්වා සිලින්ඩරේ වක්‍ර පෘෂ්ඨ වර්ගඵලයට එකතු කරා. හරි. එතකොට අපි දන්නවා සම්පූර්ණ ගෝලයක මෙතන එනවා අපි ඉස්සෙල්ලා මෙහෙම කරමු a සමානයි හරි ගෝලයේ හරි ගෝලයේ පෘෂ්ඨ වර්ගඵලය ගෝලයේ පෘෂ්ඨ වර්ගඵලයනේ තාන දෙකෙන් මේ ගෝල දෙකක් තියෙනවා ගෝල දෙකේ පෘෂ්ඨ වර්ගඵලය ගත්තා සිලින්ඩරේ පෘෂ්ඨ වර්ගඵලය සිලින්ඩරේ පෘෂ්ඨ වර්ගඵලයට එකතු කරනවා මේ දෙකම එකතු කරලා වෙන වෙනම හොයලා ඉන්න ඕනේ ගෝලයේ පෘෂ්ඨ වර්ගඵලය හොයන සූත්‍රය අපි දන්නවනේ කොහොමද 4r හරි දැන් සිලින්ඩරයේ පෘෂ්ඨ වර්ගඵලය හොයන සූත්‍රයත් අපි දන්නවා 2r h හරි ලේසි 4r වලට අපි වෙනම සූත්‍රය සුළු කරනවා එතකොට ගෝලයේ පෘෂ්ඨ වර්ගඵලය වලට මට වෙනම බලන්න පුළුවන් සිලින්ඩරයේ පෘෂ්ඨ වර්ගඵලය වෙනම පෙන්නන්න පුළුවන් හරි 4 ಗುಣ කිරීම 22ට 7 r වර්ගය r අපි දන්නවා 7යි 7 යට 1 7 යට 1 10 දැන්
දාන්න 2 5 RH දෙක ගුණ කරනවා 5 කියන්නේ 22ට 7යි R අර ඒ කියන්නේ සෙන්ටිමීටර් 7යි H උස 14යි සුළු කරන්න තියෙන්නේ මේකට මේක කැපුණා 4 22 88යි 88 වාරයක් 7 8 වරක් 40 අනිසරේ 56 5ක් ඉතුරුයි ආයෙත් 56යි 56ට 5ක් එකතු වුණාම 61 616යි 616ට එකතු කරනවා මෙතන 7ට 1යි මෙතන 2යි දෙවරක් 22 44යි 44 වාරයක් 7 44 වාරයක් 7 හරි 4ක් 4 28න් 8යි දෙකක් ඉතුරුයි 4ක් 4 28යි 29 30යි 308යි right ඊට පස්සේ ආයෙත් දෙකක් තියෙනවා නේ දෙකෙන් ගුණ කරාම 8 වරක් 2 16න් 6 එකක් ඉතුරුයි 1යි 6යි ආයෙත් 616ක් එනවා 616ක් එනවා එහෙනම් මේ දෙක එකතු කරමු 6යි 6යි 12න් 2යි එකක් ඉතුරුයි 1යි 2යි 1යි 3යි 6යි 6යි 1232යි වර්ග සෙන්ටිමීටර කියන අපිට මෙන්න මේ කැප්සියුල් එකේ පෘෂ්ඨ වර්ග ඵලය. right. එතකොට ඔය ටික තමයි අපි මෙහෙම නිකන් අර මොඩල් ක්වෙස්චන්ස් විදිහට කතා කරන ප්‍රශ්න ටික අපි පාස් පේපර්ස් ගානකුත් කතා කරලා ඉවර කරලා අපි මේ ටික ඉවර කරමු. මොකද 2018 පේපර් එකේ මේ හොඳ ගානක් තියෙනවා මෙන්න මේ සංයුක්ත පෘෂ්ඨ වර්ග ඵලයට සම්බන්ධ එකක් හතර ඉවර වෙලා මේ අපි මෙන්න මේ සංයුක්ත ගාන වස්තුවල පෘෂ්ඨ වර්ග ඵලය කියන කෑලි ඉවර කරමු. ඊට වඩා හොඳ ගානක් තියෙනවා. අපි මේ ඒක නිකන් හැදුවා නම් හොඳයි කියලා හිතන ගාමක් මේ ගොඩක් අමාරු ප්‍රශ්න නේ. උත්තර හොඳට කවර් වෙන ගානක් 2018 right 2018 මම අංක කියන්න හරියට වලට 2018 B කොටස රචනාවල හරි 2018 B කොටස රචනාවල පස්වෙනි ගාන right දැන් මම මේක මේ ඔයාලගේ පොත් ඇතිනේ එතකොට මේ ඔයාලට පුළුවන් මේක බලා ගන්න මම පුළුවන් වුණොත් PDF එකේ ඉන්ක්ලූඩ් කරන්නම් ඩිස්ප්ලේ වෙන්නත් මම දාන්නම් හරි අපි බලමුකෝ මේකේ දාලා තියෙනවා මෙන්න මෙහෙම සවිදි ෂඩාශ්‍රාකාර හැඩයකින් යුත් පැරණි බලකොටුවක බිම් සැලැස්මක් රූපේ එකේ පෙන්වා ඇත හරි රූපේ එකේ කියන්නේ ඔය මේ පාද හයක් තියෙන කැලක් දාලා තියෙනවානේ හරි එන්න මේ ABCD EF කියලා දාලා තියෙන්නේ ඒක රූපේ එක කියලා දාලා තියෙනවා හරි එම බලකොටුවේ පැත්තක දිග සෙන්ටිමීටර් 60යි ඒ කියන්නේ මේක පාදයක් සෙන්ටිමීටර් 60යි කියන්නේ හරි වල අතර කේන්ද්‍රය OA right කේන්ද්‍රය OA කියන මැද OA බලකොටුවේ ප්‍රධාන පිවිසුමේ AB බිත්තිය පිහිටා ඇති අතර ප්‍රධාන පිවිසුම කියන්නේ මේ මුලින්ම එන ගේට්ටුව හරි මොකක් හරි එක මෙන්න මේ AB එකේ තියෙනවලු හරි එහි හැඩේ රූපේ දෙකේ දක්වා ඇත මේ තියෙනවා මේ පොඩි දොරක් වගේ හරි ඊට පස්සේ ABCD EF මුළු හයෙහි එක සමාන කුළුණු හයක් තියෙනවලු කුළුණක හැඩේ රූපේ තුන්වෙනි රූපේ තියෙනවා හරි මෙන්න මේ කේතුවක් එක මේ සිලින්ඩරේ උඩින් කේතුවක් ගහලා තියෙන ඒක තමයි මේ කුළුණක් කියලා කියන්නේ හරි දැන් මේ කිරිමිදි 5 3.14යි මූල 26 5.01යි සහ මූල 3 1.73 සලකනවා හරි ඊට අමතරව මෙතන මේ වගුවක් දීලා තියෙනවා මෙතන මේ sin cos වගුවක් ඔයාලා ඔලේ පරිදි යූස් කරලා ඇති අපිත් මේ ඉස්සරහට කියලා දෙන්න බෑ තියෙනවා වලට ඒකත් අපි එතකොටත් කතා කරමු මේ දැනට අර මතක ඇතිනේ sin මගේ සරම කරේ සම්බ tan කොළඹ බල්ලෝ කළුයි කියලා එහෙම අර මතක තියාගන්නේ sin cos මේ tan මගයන් ටික අන්න ඒ ටික යූස් කරලා දැන් ඔය ටික හදා ගන්න පුළුවන් හරි බලන්න මේ පළවෙනි ගාන හරි පළවෙනි ගාන ඉහත රූප වල දත්ත උපයෝග කරගෙන කොහොමද ගණනය කරන්නේ F4 දිග හරි මෙතන මම මේ එතන ලොකු රඳින්න අවස්ථාවක් තියෙනවා හරි අපි අඳිමු මේක තියෙනවා මේක තියෙනවා මේකක් තියෙනවා මේකක් තියෙනවා right
තියෙනවා මෙහෙම එකක් තියෙනවා හරි මෙන්න මේ හරියට කේන්ද්‍රයක් තියෙනවා මෙහෙම ඇවිල්ලා තියෙනවා මෙහෙම ඇවිල්ලා තියෙනවා නෝ තමයි තියෙන්නේ ඊට පස්සේ මෙතන A B C D E F ඔය ටික තමයි දීලා තියෙන්නේ මේක සෙන්ටිමීටර් 60යි අපෙන් අහනවා A වල එක හරි A වල පළවෙනි අහනවා FO හි දිග FO කියන්නේ විතර මේ O හරි මෙන්න මේ FO දිග අහනවා හරි මේ බලන්නකො FO දිග හොයන්න ලොකුවට මේ මහන්සි වෙන්න ඕනේ නැහැ බැලුව බැලමට පේනවා මේ හැම සමපාද ත්‍රිකෝණ කියලා හේතුව මේ බලන්න දැන් මේවා මේ ඔක්කොම 60 60 60 60 ඒවනේ රයිට් ඊට වඩා දැන් මේ කෝණ ටික ඔක්කොම එක සමානයි හරි එතකොට මේ වටේ කෝණ කීයද 360යි 360 බෙදන්න 1 2 3 4 5 6 එහෙනම් මේවා ඔක්කොම 60යි නේ 60යි රයිට් මේවත් 60 60 නෙවෙයි එතකොට මේවා මෙන්න මේ සමපාද ත්‍රිකෝණනේ තියෙන්නේ හරි එතකොට අපිට කෙලින්ම ගන්න පුළුවන් මේ මේවා F4 දිග සෙන්ටිමීටර් මීටර් සෝරි මේ මීටර නෙමෙයි සෙන්ටිමීටර නෙමෙයි මීටර් 60 කියන රයිට් දෙවෙනි එක කුරුණක පාදමේ වර්ගඵලය කුරුණක පාදමේ වර්ගඵලය කුරුණක් දීලා තියෙනවනේ හරි කුරුණ දීලා තියෙනවා මෙන්න මෙහෙම කුරුණ දීලා තියෙනවා මේ ඔයාලගේ රූපය ඇති මෙන්න මෙහෙම තියෙන්නේ මෙහෙම කුරුණ දීලා තියෙනවා හරි රයිට් පාදම මෙතන මීටර් 2යි මෙන්න මෙතන මීටර් 2යි කුරුණක පාදම වර්ගඵලය රයිට් පාදම කියන්නේ මෙන්න මේකේ වර්ගඵලයනේ හරි ලේසි කොහොමද මේ වෘත්තාකාර කෑල්ලක වර්ගඵලය හොයන්නේ 5r වර්ගය හරි 5r වර්ගය එතකොට අපි දන්නවා 22 යට 7යි r වර්ගය කියන්නේ r යේ වර්ගය r යේ කියන්නේ 1යි එකේ වර්ගය එකම තමයි එහෙනම් 22 යට 7යි කියන්නේ 3.14යි වර්ග මීටර කියලා ගන්න පුළුවන් right දෙකයි right ABCF බිම් කොටසේ වර්ගඵලය මේ ABCF මෙන්න මෙතන තමයි මම මේ ඉස්සර කිව්ව මෙහෙම එකක් තියෙනවා කියලා මේ බලන්න මේ සමාන්තර රාශියක් තියෙනවා sorry සමාන්තර රාශියක් නෙවෙයි මේ ත්‍රිපිසීමක් තියෙනවා හරි සමාන්තර රාශියක් මේ පාද දෙක අපිට මෙහෙම ගන්නත් පුළුවන් ඒ මොමුත්තෙන් දැන් ඒකට වඩා අපිට මේක ලේසි හරි මේ බලන්න මේකත් 8යි මේකත් 8යි 120යි මේ පාද දෙක එකතු කරලා ඉවර වෙලා ලම්බ උසේ මේවා කරන්නත් හරි මෙතන ලම්බ උසේ මේවා කරන්න බැරි පොඩි ප්‍රශ්නයක් තියෙනවා අපි ලම්බ උස දන්නේ නැති නිසා හරි අපි බලමු මෙන්න මෙහෙම ඉතින් මෙහෙම එකක් ගහනවා මෙහෙම එකක් ගහගත්තම මොකද වෙන්නේ බලන්න මෙතන මෙහෙම එකක් ගහගත්තොත් මොකද වෙන්නේ අපිට මෙයාගේ දුරක් දන්නවා හරි මෙයාගේ දුරක් දන්නවා එහෙනම් මෙයාගේ දුර හොයාගන්න පුළුවන් අපිට ත්‍රිකෝණෙ විදිහට අනුපාත දීලා තියෙනවා හරි එහෙනම් අපිට ඒක හොයාගන්න පුළුවන් අපි හොයාගමු එහෙනම් හරි ඒක මම දැනට මකන්න මේ ත්‍රිකෝණ අපි හදාගමු මෙන්න මෙහෙමනේ තියෙන්නේ හරි මෙහෙම තියෙන්නේ මේ හරි මෙතන ගහපු නිසා මේක දෙකට බෙදනවනේ එහෙනම් මේ කියන්නේ මෙතන 30යි මේකනේ අපි හොයාගන්නේ ඒක අපි දන්නේ හරි මේක කීයද ඒක 60යි දැන් අපි හොයාගමු කොහොමද මේක ඉස්සෙල්ලා අපි හොයාගත්ත මේක එකක් 60යි රයිට් මේකක් 60යි හරි අපි වරමු කොහොමද එන්නේ කියලා මෙහෙම කරගමු මේක සම්පාත ත්‍රිකෝණ නිසා අපි දන්නවනේ මේ කෝණයක් අංශක 60යි කියන්නේ හරි මේක මේ හරියට දෙකට බෙදුවොත් මේකක් 30ක් වෙනවා එන්න සම්මුඛ පාදයේ බෙදීම කරණය ගන්නත් බෑ 30යි හරි එහෙනම් අපිට ගන්න පුළුවන් මේක 60යි අපි දන්නවා මේක 60 හරි 60යි තේ 90යි 180යි ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ වල එකතුව අංශක 180යි නේ හරි එහෙනම් 60 දැන් බලන්නකො sin අගේ දාලා ගන්න පුළුවන් මේ සම්මුඛ පාදයේ බෙදීම කරණය හරි එහෙනම් අපිට ගන්න පුළුවන් කොහොමද sin 60 right sin 60 සමානයි sin 60 පුදුමයි සම්මුඛ පාදයේ බෙදීම කරණය කියන්නේ 60 sin වගේ සරලකාරී කියන එක දැන් අපි හොමු හරි sin 60 අපිට මෙතන වගුවෙන් බලා ගන්න පුළුවන් මේ sin 60 මූල තුන බෙදීම දෙකයි මූල තුන බෙදීම දෙකයි
සමානයි h බෙදීම 60යි. එහෙනම් මේ බලන්නකෝ අපිට පුළුවන් මේ 60 මෙහෙට අරගෙන 60යි මූල 3 බෙදීම මොන 60 මෙහෙට ගන්නවා. එතකොට ඔන්න 60යි මූල 3 බෙදීම 2 වෙනවා. ඒක විදුවා 30යි. 30යි මූල 3යි h. h විලා 30යි මූල 3යි. මොනවද ඊට පස්සේ ඉතින් මකා ගන්න. h සමානයි 30යි මූල 3යි. h සමානයි 30යි මූල 3යි. h සමානයි 30යි මූල 3යි කියලා එන්නේ. h සමානයි 30යි මූල 3යි. right? h සමානයි 30යි මූල 3යි. දැන් අපිට පුළුවන් මොකක්ද අහන්නේ අපිට බල කොටුවේ ඇතුළත බිමෙහි වර්ගඵලය. මේ sorry ABCF බිම් කොටසේ වර්ගඵලය. ABCF කියන්නේ මෙන්න මේ කෑල්ලේ වර්ගඵලය තමයි අහන්නේ. ABCF. right. එහෙනම් අපිට පුළුවන් මෙන්න මේ AB පාදයයි මේකයි එකතු කරලා දෙකෙන් බෙදලා ලම්බෝසෙන් ගුණ කරන්න. එහෙමනේ අපි ට්‍රැපීසියම් එක වර්ගඵලය හෙව්වේ. හරි. AB පාදය කීයද? නැත්නම් අපි මේ මුලින්ම ගමු 60 60යි FC පාදය ගමු. 60 60 120යි. 120ට එකතු කරනවා මෙන්න මේ 60. හරි. බෙදනවා දෙකෙන් ගුණ කරනවා ලම්බ උසේ. ලම්බ උස අපිට ආවා 30යි මූල 3යි කියන. 30යි මූල 3යි කියන. හරි. එතකොට අපිට මෙහෙම බලන්න 180යි නේ. 180 182 බෙදුවා 90ක් එනවා. 182 බෙදුවම 90ක් එනවා. ගුණ කරන්න තියෙනවා 30යි මූල 3. right 30යි මූල 3යි. එතකොට අපිට මූල 3 ගන්න පුළුවන් 1.73 කියනවා. හරි 1.73 කියලා අපිට මූල 3 ගන්න පුළුවන්. එතකොට 30යි මූල 3 කියන එක මම හදා ගන්නවා 30 ගුණ කරලා 1.73. හරි ඒ කියන්නේ 17.3 කියන එක 3ෙන් ගුණ කරත් හරි. අර මම දශම ස්ථාන 10ෙන් ගුණ කරනවා. හරි 3 වරක් 3 9යි 7 වරක් 3 21න් කයි දෙකක් ඉතුරුයි 3 වරක් 1 3යි 4යි 5යි මෙතන එකක් තියෙනවා 51.9යි. හරි 90යි right 90යි ගුණ කරනවා මෙතන හරිනේ. හරි 51.9යි. දැන් මේ බිඳුවෙන් ගුණ කරාම 519ක් වෙනවා මේ බිඳුව කියලා. එතකොට 519 9ෙන් ගුණ කරන්න තියෙනවා. 519 9. 9 වරක් 9 81න් කය 8ක් ඉතුරුයි. 9 වරක් 1 9 8යි 17 7යි. එකක් ඉතුරුයි. 9 වරක් 45 1යි 46යි. 4671ක් එනවා අපිට මේකේ 4671යි වර්ග සෙන්ටිමීටර වෙනවා අපිට මෙන්න මේ ට්‍රැපීසියම් කොටසේ. හරි ABCF බිම් කොටසේ වර්ග ඵලය 4671ක් එනවා. ඔය එන්නේ මෙන්න මේ කෑම. මෙන්න මේ යට කෑම. දැන් මම ගිහලා මේක බල කොටුවේ ඇතුළත බිමෙහි වර්ගඵලය. හරි. එතකොට මේ බලන්න මේ කෑල්ල 4671යි නම් මේ වගේම තව එකක් නෙදී. එහෙනම් 4671 දෙගුණේ 4671 නම් මේක මකනවා 4671ක් ආවා අපිට එක කෑල්ලක්. right 4671ක් ආවා එක කෑල්ලක්. 4671ක් ආවා එක කෑල්ලක්. අපේ ඒක තුන්වෙනි ප්‍රශ්නෙට හතරවෙනි ප්‍රශ්නෙට අපිට උඩ එනවා සම්පූර්ණ බිමේ වර්ගඵලය හොයන්න පුළුවන් කොහොමද? 4671 ගුණ කරනවා දෙකකින්. අපිට එනවා දෙවරක් එක 2යි 7 වරක් 2 14 4යි එකක් ඉතුරුයි 6 වරක් 2 12යි 13න් 3යි එකක් ඉතුරුයි 4 වරක් 2 8යි 1යි 9යි 9342ක් වර්ග මීටර අපිට එනවා මොනවාද? සම්පූර්ණ බිමෙහි වර්ග ඵලය. හරි. ඒ ටික එච්චරයි. හරි. ඊට පස්සේ ඔයාගේ පළවෙනි කොටස, දැන් ඒකේ දෙවෙනි කොටස. හරි? දැන් ඒකේ දෙවෙනි කොටස. ඒකෙන් අහලා තියෙනවා
ප්‍රධාන පිවිසුමේ ඇති දොරෙහි ඝනකම 0.3ක් වන ලීයකින් නිමවා ඇත. ප්‍රධාන පිවිසුමේ ඇති දොර ඝනකම 0.3ක් වන ලීයකින් නිර්මාණය කළ දී. රූපයේ දෙකේ පෙන්වා දී ඇති පරිදි දොරෙහි පිහළ කොටසේ හැඩය අර්ධ වෘත්තාකාර කොටසක් තියෙනවා. හරි. දොරේ ඉදිරිපස මුහුණතෙහි පෘෂ්ඨ වර්ගඵලය ගණනය කරන්න. දොරේ ඉස්සරහා මුහුණතේ පෘෂ්ඨ වර්ගඵලය ගණනය කරන්න තමයි අපි ඊළඟට තියෙන්නේ. හරි. මේ බලන්න. මෙන්න මෙහෙම දොරක් තමයි තියෙන්නේ. ලේසි මේ දොරක් නෙවෙයි මොකක් වුණත් මේක මේ තියෙන ඍජු කෝණාශ්‍රයකට අර්ධ වෘත්තයක්. ඔන්න ඔන්න එකක් මේ තියෙන්නේ. හරි. ඒකේ මේ මීටර් 2යි මීටර් 5යි තියෙන්නේ. හරි. මේක මෙන්න මෙහෙම තියෙනවා. මේක මීටර් 2යි මේක මීටර් 5යි. දැන් බලන්න දොරේ ඉදිරිපත මුහුණෙහි පෘෂ්ඨ වර්ගඵලය සොයන්න. හරි ලේසි. කොහොමද? A සමානයි අර්ධ ගෝලයේ පෘෂ්ඨ වර්ගඵලය ප්ලස් ඍජු කෝණාශ්‍රාකාර කොටසේ පෘෂ්ඨ වර්ගඵලය. ඍජු කෝණාශ්‍රයේ පෘෂ්ඨ වර්ගඵලය. හරි. අර්ධ ගෝලීය පෘෂ්ඨ වර්ගඵලය අපි හොයන සූත්‍රය දන්නවා. සෝරි මෙතන නෙවෙයි. අර්ධ ගෝලයේ නෙමෙයි අර්ධ වෘත්තේ. අර්ධ වෘත්තේ පෘෂ්ඨ වර්ගඵලය. හරි. අර්ධ වෘත්තේ පෘෂ්ඨ වර්ගඵලය හොයන්නේ කොහොමද? 2න් 1යි 5r වර්ගය. ධන ඍජු පෘෂ්ඨ වර්ගඵලය එක දිග ගුණ කිරීම පළල. ඒක කෙලිම දාගමු දෙවරක් පහක්. හරි. දෙවරක් 10යි කියලා දාගන්න පුළුවන්. දැන් 2න් 1යි 5 කියන්නේ 22 යට 7යි r වර්ගය. මෙතන ඉඳන් මෙතෙන්ට කීයද? 1යි. 1 වර්ගය 1යි. ගාන 5 වරක් 2 10යි. සමානයි 1යි 11යි 11 බෙදීම 7. 11 බෙදීම 7. 7යි 7යි 4යි 12.40යි 35යි 5යි 50ට 7 1.5යි 1.5යි 7 ධන 10යි කියලා. ඒ කියන්නේ 11.5යි 7යි වර්ග මීටර කියලා අපිට එනවා. මෙන්න මේ දොරෙහි සම්පූර්ණ පෘෂ්ඨ වර්ග ඵලය. right. බලමු ඊළඟට. දොර සාදා ඇති ලී වල ඝන මීටරයක ස්කන්ධය. මේකේ ඝන මීටරයක ස්කන්ධය. දැන් මේ අපි හැදුවේ මේ B වල හරි B වල එක කොටස. B වල එක කොටස හැදුවේ. හරි මේක මම කරනවා. දැන් B වල දෙක කොටසට. මීටරයක ස්කන්ධය කිලෝග්‍රෑම් 100ක් වෙයි. දොරේ ස්කන්ධය. හරි. දැන් ඝන මීටරයක ස්කන්ධය. හරි. මේ තියෙන වර්ග මීටර. ඝන මීටර හොයන්න. හරි. බලන්නකො. 11.57ක් වර්ග මීටර තියෙනවා. එහෙනම් අපි බලමු මේකේ ඔක්කොම ඝන මීටර කොච්චරද තියෙනවද කියලා. දොරේ ඝනකම 0.3කින් හදලා තියෙන්නේ. හරි. එහෙනම් අපි දොරෙහි right දොරේ තියෙන සම්පූර්ණ ඝනකම හොයාගමු. සමානයි 11.57 ගුණ කරන්න ඕන කීයද? 0.3. 0.3. right. බලමුකෝ 1157 ඉස්සෙල්ලා 3ෙන් ගුණ කරනවා. 1157 3ෙන් ගුණ කරනවා. 7 3 21යි 2ක් ඉතුරුයි 5 4 15යි 16 17යි 7ක් ඉතුරුයි 3 වරක් එක 3යි 1යි 4යි 3 වරක් එක 3යි. එකෙන් එකයි දෙකක් ඉතුරුයි 5 4 15 16 17 එකක් ඉතුරුයි 3 1 3 1 4යි 3471 මේකට අපි දශම ස්ථාන තියාගන්න ඕනේ. දශම ස්ථාන 1 2 3ක් තියෙනවා. එහෙනම් මෙන්න 3ක් තියෙනවා. 3.471යි මේ ඝන මීටර තියෙනවා. එක ඝන මීටරයක කිලෝග්‍රෑම් 100යි නම් ඝන මීටර 3.471 හොයන්න මේක අපි 100ෙන් ගුණ කරන්න ඕනි. එතකොට තමයි මේක සම්පූර්ණ බලය. 100 ගුණ කරන් 1යි 2ක් පයින්නවා 347.1 කිලෝග්‍රෑම් කියලා අපිට උත්තරේ එනවා right
ඒක එහෙමයි. right. අපි යම් ඊළඟ ගාන. right. රූපය තුනෙහි ඇති කුළුණ හරි සිලින්ඩරාකාර කොටසකින් සහ ඍජු වෘත්තාකාර කේශයකින් සමන්විත වේ නම් කුළුණක පෘෂ්ඨ වර්ගඵලය පතුල හැර ගණනය කරන්න. වෙන තියෙනවා කුළුණ. කුළුණ diameter usai hari meter 2 meter hari ඊට පස්සේ මීටර් 5යි ඊට පස්සේ මීටර් 2ක් තියෙනවා මෙන්න දැන් මෙන්න මේ පතුල හැර හරි රූපේ තුනේදීද කුළුණ සිලින්ඩරයක ඍජුවෘත්තාකාර හේතුකින් සමන්විත වේ. right? කුළුණක පෘෂ්ඨ වර්ගඵලය පතුල හැර. ලේසි. කොහොමද? අපිට හොයන්න පුළුවන් මේකේ පතුලක වර්ගඵලය හේතුයේ වක්‍ර පෘෂ්ඨ වර්ගඵලයයි මෙන්න මේ සිලින්ඩරයේ වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය. හේතුක වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය අපි දන්නවා හොයන්නේ 5r n වලින් ධන සිලින්ඩරයේ වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය අපිට හොයන්න පුළුවන් 2πr h. දැන් මෙතන තියෙන ප්‍රශ්නේ අපි දන්නේ L කොහොමද හොයාගන්නේ කියලා. මෙන්න මේ L දන්නේ. එහෙනම් අපිට පුළුවන් මේකට පයිතගරස් දාගන්න. මොකක් වුණත් පයිතගරස් තමයි විසඳුම. එහෙම නෑ. මේකට විසඳුම ඒක. right. බලමුකෝ. මේ දෙක මෙන්න මේක හදන්න ඕනේ. මෙන්න මෙතෙන්ට දාලා තියෙනවා. 2යි කියන්නේ මේක 1යි. right? උස දන්නවනේ 5යි. දැන් පයිතගරස් දාගමු ඉතින්. මෙන්න මේ 5 වරක් 5 25යි කියනම දාගන්නම් මම. මේකේ වර්ගය දැන් මේකේ වර්ගය කියන්නේ ආය එකේ වර්ගය සමානයි මෙන්න මේක L කියලා දාගන්න. L වල වර්ගයට 25 එක 26 සමානයි L වර්ගය. L සමානයි 26 වර්ග මූලය. හරි. දැන් අපිට පුළුවන් 5r එළියට ගන්නත් පුළුවන්. අපි 5r එළියට ගමු. අපි එළියට ගමු. 5r එළියට ගමු. L දාගත්තා. මෙතන 2h සමානයි 22ට අත ගන්න පුළුවන්. r මෙතන මීටර 2යි නේද එතන තියෙන්නේ. හරි. මෙතන එක මේ අපි yes අතන h තියෙනවා. හරි වර්ගමූල 26යි. මෙතන අපිට දීලා තියෙනවානේ වර්ගමූල 26 අගේ දීලා තියෙනවා. 5.01යි කියලා නෑ. උත්තර මෙහෙම ගමු. r එකේ 2යි. ඒ කියන්නේ අපිට 1යි කියලා ගන්න වෙන්නේ. L හොයාගත්තා. වර්ගමූල 26. දැන් අපි දාගමු වර්ගමූල 26 කියලා. ඊළඟ පොයින්ට් එක දාගමු අපි. 2h h කියන්නේ අපි h ගත්තේ මෙතන මේකටනේ සිලින්ඩරේ උසටනේ. මේ h නෙමෙයි මේ h 10ක් ගත්තේ. 10ක් ගත්තම දෙවරක් 10 20යි. හරි නේද? හරි. දැන් ඒක ටිකක් කරක මේක වැඩක් නැහැ නේද? දැන් මේක 22ට 7ම තමයි. හරි. ඊට පස්සේ මෙන්න මේ මූල 26ට අපිට අගයක් දීලා තියෙනවා 5.01 කියලා.
5.01 කියලා අපිට මෙතන අගයක් දීලා තියෙනවා. 20 ආයෙත් දීලා තියෙනවා. එහෙනම් 22 යට 7 ගුණ කිරීම මෙතන එනවා අපිට 25.01 කියලා. 22 ගුණ කරනවා 25.01. 25.01 ගුණ කරනවා අපි 22. දෙවරක් 1 2යි දෙවරක් 0.0 පස්වර 2 10 එකක් ඉතුරු දෙවරක් 2 4 1යි 5යි. දෙවරක් 1 2යි දෙවරක් 0 පස්වර 2 10යි 0 එකක් ඉතුරු දෙවරක් 2 4 1යි 5යි. 2යි 2යි 0යි 5යි 5යි. right 550යි දශම 2යි 2යි. 550යි දශම 2යි 2යි බෙදීම 7. 550යි දශම 2යි 2 බෙදීම 7. බලමු. 22 ගුණ කිරීම. right 78.6 බිංදුවයි කියලා එනවා ආන්සර් එක. 78.6 බිංදුවයි. right මම මේක වෙලා යන නිසා කැල්ල එකක් දාලා සුළු කරා. ඔයාලා සුළු කරලා ගන්න. හරි 78.6 බිංදුවයි කියලා එනවා. අපිට මෙන්න මේ කුරුණක පෘෂ්ඨ වර්ග ඵල වතුර හැර. ඒකත් ඉවරයි. ඊට පස්සේ ඒකේ අන්තිම ගාන දැන් මේ හැදුවේ අපි C. හරි C අපි හදමු අන්තිම එක D. අන්තිම එක හදමු D. මොකක්ද D වෙන්නේ කියන්නේ? right O ස්ථානයේ සිටින හරි O ස්ථානයේ සිටින S මට්ටම O ස්ථානයේ සිටින S මට්ටම පොළවේ සිට මීටරයක් උසින් පිහිටි ළමයෙකුට F ස්ථානයේ පිහිටි කුළුණේ මුදුන පෙරෙන ආරෝහණ කෝණයේ ටැන්ජන් අගය සොයන්න. හරි මීටරයක් උසින් ඉන්නේ. දැන් මේ කොහොමද මෙතන දැන් මේ F ස්ථානය කියන්නේ මේකනේ. හරි ඔයාලා කලින් සඩහස් හරි ඒක F නෙවෙයි වුණත් කුරුණක් තියලා කියලා හිතන්නකෝ. ඕ හරි මැද ඉඳලා ඉන්නේ. right හරි මැදලා ඉන්නවා කියන්නේ මෙන්න මේ O ඉන්න තරම් ඉන්නේ. O place එකේ ඉන්නේ. මේ ළමයෙක් ඉන්නවා මෙතන. දැන් මේකනේ පොළොව මට්ටම. හරි මෙන්න මෙතන ළමයෙක් ඉන්නවා. මුගේ මේ මොකද්ද මේ පොළොවේ සිට මීටරයක් උසින් ඉන්නේ. හරි එහෙනම් මෙන්න මේ මෙච්චරයි. මුගේ උස මීටරය කියන්නේ මේ ඇහැ මට්ටම අපි S මට්ටම කියලා අපි මේ S මට්ටම මුගේ උස කියලා ගමු. හරි. උඩට ළඟට F ස්ථානයේ පිහිටි කුළුණේ මුදුන පෙරෙන ආරෝහණ කෝණේ ටැන්ජන් අගය ලබා ගන්න. මෙන්න මෙහෙම ගමු. මෙන්න කුළුණ මුදුන. හරි. මෙතන ඉඳන් මෙන්න මෙහෙම. හරි. මේ මීටරය ඇවිල්ලා තියෙන්නේ මෙන්න මෙතෙන්ට හරියට. හරි. මෙන්න මේ හැපේන මානෙට. මීටරයයි නම් මෙතනින් මීටරයක් අඩු වෙලා කියලා තේරෙනවනේ. එහෙනම් මෙන්න මේ දුර 9 මීටර කියලා තේරෙනවනේ. මේ දුර 9යි මීටර. මේ දුර කීයද? 9යි 5යි ඔක්කොම 14ක් තියෙනවා. මෙන්න මේ දුරනේ. හරි. මෙතන ඉඳන් මෙතෙන්ට 5ක් තියෙනවා. 5යි මෙතන ඉඳන් මෙතෙන්ට 9යි තියෙන්නේ. ඒ සම්පූර්ණ දුර 10යි. මෙතන ඉඳන් මෙතෙන්ට එකක් අඩු වෙලානේ තියෙන්නේ. හරි. මෙතන ඉඳන් මෙයාගේ මේ ටැන්ජන් අගේ ගන්න මෙන්න මේ ත්‍රිකෝණෙ ගන්න. ඔය ත්‍රිකෝණෙ මෙහෙම ඇඳොත් මෙන්න මෙහෙම එන්නේ. මෙන්න මෙහෙම එන්නේ. right මෙන්න මෙතන තමයි මේ ළමයා ගැහැ තියෙන්නේ. එතන ඉඳන් O සිට F දුර කීයද? මෙතන තියෙන 60ක් මීටර. right මෙතන 60ක් මීටර තියෙනවා. ඊට පස්සේ මේ කුළුණේ මුදුන. හරි කුළුණේ මුදුනේ ඉඳලා මෙතෙන්ට. මේ කුළුණේ මුදුනේ ඉඳලා මුදුනේ ඉඳලා මෙන්න මෙතෙන්ට. කීයද? මෙතන ඉඳලා මෙතෙන්ට 9ක් තියෙනවා. එහෙනම් මෙතන එකක් මම කිව්වේ 9යි 9යි 5යි 14යි. එහෙනම් මෙතන 14ක් තියෙනවා. හරි මෙහෙමයි. දැන් අහන්නේ මෙන්න මේකේ ටැන්ජන් අගය. හරි සම්බටෑන් කියලා හරි තියෙනවනේ. සම්මුඛ පාදයේ බෙදීම් බද්ධ පාදය. එහෙනම් මේ කියන ප්‍රශ්නේ B අවසාන ප්‍රශ්නේ උත්තරේ ලියන්න පුළුවන් මෙහෙම. හරි. අපිට පොඩි ලියන්නන්නේ.
D. මේක තමයි මේ හදන්නේ. D අපිට දාන්න පුළුවන්. right? D දාන්න පුළුවන්. tan theta, right? tan theta සමානයි සම්බ tan. සම්මුඛ පාදය කියන්නේ 14යි. හරි? සම්බ බද්ධ පාදය කියන්නේ 60යි. 14 අපිට 60න් බෙදන්න තියෙන්නේ. එතකොට අපිට tan theta අගය එනවා. අපි 14 60න් බෙදුමු. right. ඔව්. හරි. 14 60න් බෙදාගත්තම අපිට උත්තරේ එන්න ඕන. බෙදාගෙන යන්න. හැටයි කියන්නේ මේක දෙකෙන් බෙදුවාම මේක අපයි. ඔන්න 30යි. 7 බෙදන්න ඕනි 30යි. හරි? 7 බෙදුව 30යි. මතට නෑනේ කොහොම? දශම 70 දෙකක් තියෙනවා. 60යි. 10යි. 100ට 3යි. 90යි. 10යි. 0.2යි 3යි කියලා එනවා අපිට මොකද්ද? tan theta 0.2යි 3යි. tan theta අපිට එනවා 0.2යි 3යි කියන. right? එතකොට ඕක තමයි අපේ අවසාන ප්‍රශ්නෙට උත්තරේ වෙන්නේ 0.2යි 3යි. right? එතකොට ඒ අපි 2018 ප්‍රශ්න කතා කරලා ඉවරයි. එතකොට මේකම තමයි ඒකට උත්තර ටික එන්නේ. ප්‍රැක්ටිස් කරලා ගන්න. එහෙම තමයි. එතකොට සංයුක්ත ඝන වස්තු වල පෘෂ්ඨ වර්ගඵලය හොයන කතා ටික වෙලා අපි තව ගණන් හදන්න ඕන. තීරි කාරණා ටික සහ සම්පූර්ණ නිකන් මූලික ප්‍රැක්ටිස් ටික ඊට පස්සේ අපි මේ පාස් වෙන ප්‍රශ්නයක් කතා කරලා ටිකක් හොඳ ගානක් ඉස්ස තව ප්‍රශ්න තියෙනවා කතා කරන්න MCQ ඒවා එනවා. මේ ටික කතා කරමු. එතකොට වර්ගඵලයේ කොටස් ටික මේ වීඩියෝස් ටිකෙන් ඉවර වෙනවා. මේ වීඩියෝ හතරෙන් වර්ගඵලයේ කොටස් ටික ඉවර. අපි මුලින්ම කතා කරා ජ්‍යාමිතික තල රූප වල පෘෂ්ඨ වර්ගඵලය ගැන කතා කරා. ඊට පස්සේ අපි ඒවා එකතු කරලා සංයුක්ත තල රූප වල පෘෂ්ඨ වර්ගඵලය කතා කරා. ඊට පස්සේ අපි ඝන වස්තු වල පෘෂ්ඨ වර්ගඵලය කතා කරා. උඩට පන්තිලට කතා කරලා තියෙනවා. ඊට පස්සේ අපි මෙන්න මේ විදිහට මේ සංයුක්ත ඝන වස්තු වල පෘෂ්ඨ වර්ගඵලය කියන එක කතා කරා. වර්ගඵලයේ දේවල් ටික උතනින් ඉවරයි. අපි ඊට පස්සේ මෙතනින් මූව් වෙනවා පරිමාව. ඝන වස්තු වල දැන් අපි තල රූප වල පරිමාවක් කතා කරන්නේ නැහැ. කතා කරන්නේ බෑනේ තල රූප වල පරිමාවක් ගැන. අපි ඝන වස්තු වල පරිමාව ගැන කතා කරන්න අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. එහෙනම් අදට මේ ටික මෙච්චර අපි ඊළඟ එකෙන් හම්බෙමු. එහෙනම් බොහොම ස්තුතියි. අයබෝවන්.